හොඳයි සාදුකාර. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවපත් වේවා සියලුම පින්වතුන්ට. අද දවසේ මාර්තු මාසයේ වැඩසටහන දෙවෙනි දවසේ සියලු දෙනා මේ වෙන විට එකතු පාද වෙලා ඉන්නේ. සියලු දෙනා සූදානම් වෙලා ඉන්නේ. දෙවෙනි දවසේ සිද්ධ කරන භාවනා වැඩසටහනේ ධර්මීය දේශනාවට සම්බන්ධ වෙලා ඒ තුලින් තම තමන්ට යථාභූත ඥානය අවදි වෙලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ ධර්මාභෝධයටපත් වීමට ලැකලෑස්ති වෙලා ඉන්න මොහොත. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරිදි යම්කිසි ආකාරයක දෙයක් අපි දකිනවා නම් දකින්න ඕන ඒ දේ ඒ ආකාරයකම නෙවෙයි, ඒක යම්කිසි ආකාරයකට විභජනයට පත් කරලා එහෙම නැත්නම් බග කරලා කියනවා. විභජනයට පත් කරනවා එහෙම නැත්නම් බග කරනවා කියනවා. බග කිරීම විභජනයට පත් කිරීම සම්මත ලෝකයේ තුලත් තියෙනවා. මිනිස්සු සියලුම කටයුතු සිද්ධ කරන්නේ යම්කිසි ආකාරයකට කොටස් කරනවා. ඒ කොටස් කිරීම සම්මතය තුළ අපට බොහෝසේ දකින්න ලැබෙනවා. එසේ කොටස් නොකරනම් ඒ කෙනාට ඒ වැඩ කටයුත්ත කරන්න අපහසුයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා සම්මතය තුළ වුණත් යම්කිසි කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ කටයුත්තට අදාළව අපි වෙන් කරගන්න, එහෙම නැත්නම් කොටස් කරගන්න. තේරුණාද? මෙහෙම කොටස් කරගන්නට නොහැකිව යම්කිසි ආකාරයකින් කොටස් කිරීමකින් තොරව අපි දෙයක් කරනවා නම් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. තේරුණාද? අපි වෙන් කරලා කොටස් කරලා බෙදලා තියනවා නම් පමණයි ඒක පියවරින් පියවර අපට සාර්ථකව නිමාවකට පත් කරගන්නට පුළුවන්. කොටස් කරේ නැත්නම් මේක බග කරේ නැත්නම් බෙදුවේ නැත්නම් මේක අපිට නිසියාකාරව සිද්ධ කරගන්න පුළුවන්ද? බැහැ. බග කරනවා කියන්නේ මොකද්ද? බෙදනවා. තේරුණාද? බෙදීම දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්. තේරුණාද? කෝටියක්, ලක්ෂයක් වෙන්නත් පුළුවන්. බෙදීම අනන්තයි. ඒ අනන්තවත් වූ බෙදීම අන්තයටම ගියේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. බෙදීමේ අන්තෙම ඉන්නේ ලෞතර බුදුදහම තුල බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ බෙදීම නිසියාකාරව පෙන්වලා දෙනවා. ඒ කෙනාගෙන් කෙනාට ඒ කෙනාට අවබෝධ වෙන්නට පුළුවන් ආකාරයට මේ බෙදීම ලෞතර බුදු කෙනෙක් සිද්ධ කරනවා. ඒ බෙදීම සිද්ධ කරලා ඒ උන්වහන්සේ
ඒ යථාභූත ඥානය පසක් කොටම අවබෝධ කරගන්නට පුළුවන් පරිදි ධර්ම දේශනා කරා. තේරුණා නේද? ඒක අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. තේරුණාද? ඒ අනුව පින්වතුනි අපි ධර්ම අවබෝධ කරගන්නවා නම් ධර්ම තුල තිබෙනා වූ මේ කරුණු කාරණා කොටස් වලට වෙන් කරලා බෙදලා ඒ ආකාරයෙන් අපි දැනගෙන තමයි දැක ගන්න වෙන්නේ. තේරුණාද? එහෙනම් මුලින්ම අපි දැනගන්න ඕන. දැනගත්තට පස්සේ මේ බෙදීම හරියට සිද්ධ වෙන ආකාරය අපි දැක ගන්නවා. ඒක තමා තුළින් සිදුවෙන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒක තමයි තේරෙන්නේ. එහෙනම් පින්වතුනි මේ අවස්ථාවේ අපි සියලු දෙනා මේ වග කිරීමේ ගුණය මේ වතයක් තුලින් එහෙම නැත්නම් වත වග කිරීම තුලින් අපි සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරන්න ඕන. වත වග කරනවා කියන්නේ නාම රූප ස්වરૂපය. ඊට පස්සේ මේ ධර්මතාවයන් සියල්ලම වෙන් කරලා කොටස් කිරීමකට කරලා මේ ධහම අවබෝධ කරගන්න ස්වરૂපයට තමයි වත වග කරනවා කියන්නේ. එහෙනම් වත වග කිරීම තුළින් ඒ කෙනාට තම තමන්ට යථා පරිදි තම තමන්ගේ ස්වરૂපය තුළින් අවබෝධ තත්ත්වයට පත් වෙලා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය, ධෛර්යය, අදිෂ්ඨානය බලගෙන වේවා කියලා අපි සියලු දෙනා එකතු වෙලා මොහොතක් අදිෂ්ඨානය කරලම ධර්ම ශ්‍රවණය කරමු. ඒ අනුව සියලු දෙනා එකතු වෙලා මොහොතක් අදිෂ්ඨානය කරලා විශ්වයට කිරණ ශක්තියක් නිකුත් කරමු. හොඳයි සාදුකාරයක් දෙන්න. හරි. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක්, ලක්ෂණයක්, දැක්මක් තමයි මේ වත බග කරනවා කියන්නේ. වත බග කිරීම අපේම චිත්තසංතානයේ අපි තුලම ක්‍රියාත්මක වන තත්වයකට පත් වුණා නම් ඒක අපේ ගුණයක්. යම්කිසි කෙනෙකුගේ ගුණයක් බවට පත් වෙන්නේ චිත්ත සංතානයේ පණ පෙවුවොත් පමණයි. තේරුණාද? චිත්ත සංතානයේ පණ පෙවුවොත් ඒ පණ පෙවීමේ ක්‍රියාවලිය තමන් හරියට සිද්ධ කරනවා නම් ඒක ගුණයක් විදිහට තමන්ට බලගන්න. එහෙනම් වත වග කිරීම තුළ යම්කිසි ආකාරයක තමන්ට චිත්ත සංතානයේ පණ පෙවීම සිද්ධ කරගන්න පුළුවන් නම් තමන්ට වත වග කිරීම තුළින් ඒ ධර්මතාවය දකින්න පුළුවන් නම් ඒක නිරන්තරයෙන් තමන් ක්‍රියාත්මක කරන දෙයක් බවට පත් වෙනවා නම් එතන තමන්ට ගුණයක් බවට පත් වෙනවා. තේරුණා නේද? ගුණයක් වෙන්නේ එතකොට. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයන් සියලුම ආකාරයෙන් බෙදලා කොටස් කරලා ඒ තුල සිද්ධ වෙනවා කියලා. එතකොට පින්වතුනි මේ වත කියලා කියන්නේ මොකද්ද? අපි මුලින්ම හඳුනා ගන්න. වත කියන එකට මේ ධර්මතා සියල්ලම අයිති. තේරුණාද? එක ආකාරයෙන් කතා කරනවා වත කියලා මුහුණට. තව ආකාරයකින් කතා කරනවා ගතට, සිතට. එහෙනම් නාම රූප ක්‍රියාවලිය. එතකොට මේ නාම රූප ක්‍රියාවලිය තමයි අපිට අවශ්‍ය. තේරුණාද? එතකොට ගත හිත තුල වත බග කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න. ගත විදියට කතා කරන්නේ රූප ක්‍රියාවලිය. රූප ක්‍රියාවලිය එකක් තම අධ්‍යාත්මික බාහිර වශයෙන් මේ රූප ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බාහිර වශයෙන් සම්මතය තුල මේ ක්‍රියාවලිය අපට මුලින්ම හඳුනා ගන්න පුළුවන්.
තේරුණා නේද? සම්මතයේ මිනිස්සුયો වැඩ කරනකොට මේවා කොටස් වලට වෙන් කරලා තමයි වැඩ සිද්ධ කරන්නේ. යම්කිසි කෙනෙක් යම්කිසි කාර්යයක නිරත වෙනකොට ඒ නිරත වීම සිද්ධ වෙනවා ඒ කාර්යයේ නිරත වීම කොටස් කරලා වෙන් කරලා. අපි කියමුකෝ යම්කිසි වාහනයක් නිර්මාණය කරනවා කියලා. වාහනයක් විදිහට පෙනී සිටියා මිසක් වාහනය තුල තියෙන කොටස් සියල්ලම කඩලා බෙදලා වෙන් කරාට පස්සේ වාහනයක් තියනවද? වාහනයක් නැහැ. කොටස් ටිකක් පමණයි. තේරුණා නේද? වාහනයක් ගත්තොත් වාහනයක ටයර් ටික අපි වෙන් කරනවා. එන්ජින් එක වෙන් කරනවා. තේරුණාද? චැසිය වෙන් කරනවා. එතකොට බොඩිය වෙන් කරනවා. ඒ ආකාරයෙන් එන්ජින් එකේ තියෙන කොටස් තවත් වෙන් කර යනවා. මෙහෙම වෙන් කර ගියොත් විතරයි මේ වාහනේ ක්‍රියාකාරීත්වය හරියටම අපට හඳුනා ගන්න පුළුවන්. නැත්තම් අපිට මේ වාහනේ ක්‍රියාවලිය අපට හඳුනා ගන්න බැහැ. වාහනයක් යම්කිසි ආකාරයක කැඩුනා බිඳුනා වැඩ කරන්නේ නැහැ කියලා කියනවනම් වාහනේ සම්පූර්ණ කැඩීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ එක කොටසක අක්‍රීයතාවයක් පමණයි සිද්ධ වෙන්නේ. තේරුණා නේද? ඒක සම්මතය තුල දන්න. සම්මතයේ මිනිස්සුන්ට මේක පෙන්නලා දෙන්න දෙයක් නැහැ. මේක පෘතුජ්ජනයක් දන්නවා. තේරුණාද? පෘතුජ්ජනයට මේක පේන පෘතුජ්ජනයක් දන්නවා. ඒකනේ ඒගොල්ලෝ ඒ ආකාරයෙන් ඒවා කොටස් කරන්නේ. තේරුණා නේද? එහෙනම් ගයක් හදනවා නම් ගයක් හදන තැනත් යම්කිසි ආකාරයක කොටස් වශයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එකවරම ගයක් නිර්මාණය කරන්න පුළුවන්ද? නිවසක් නිර්මාණය කරන්න බැහැ. මේකත් පියවරෙන් පියවර ක්‍රියාකාරීත්වය තුලක් තියෙනවා පියවරෙන් පියවර භාග කිරීමක්. ඒ වගේ තමයි නිර්මාණයට ගත්ත ඒ භෞතික වස්තුව තුලක් තියෙනවා භාග කිරීම. සෑම සියලු ක්‍රියාකාරීත්වයන් තුලම බෙදන්නට සිද්ධ වෙනවා භාග කරන්නට සිද්ධ වෙනවා. එතකොට ලෞකිකත්වයේ තුල මේ ශරීර කූඩුවත් බෙදනවා. ඇස වෙන් කරනවා. කන වෙන් කරනවා. තේරෙනවද? ඒ වගේම දිව වෙන් කරනවා. බඩවැල් වෙන් කරනවා. මේවා භෞතිකත්වයේ තුල වෙන් කරා. මේවා දැනගෙන හිටියා. තේරෙනව නේද? මේ ලෞකිකයේ තුල ඉන්න මිනිස්සු මේවා දන්නවද නැද්ද? දන්නවා. එයාලට කියලා දෙන්න දෙයක් නැහැ. ඒකනේ ශරීරයේ එක එක කොටස් වලට වෙනම ડોක්ටර්ස්ලා ඉන්නේ. ශරීරය ගත්තම ශරීරයේ ඇස් ડોක්ටර් ගත්තොත් ඇස් වලට විතරයි. උගුරු සම්බන්ධ ගත්තොත් උගුර සම්බන්ධ වෙනම ડોක්ටර් කෙනෙක් ඉන්නවා. බඩ සම්බන්ධ වෙනම ડોක්ටර් කෙනෙක් ඉන්නවා. හෘද වස්තුව සම්බන්ධ වෙනම ඉන්නවා. තේරුණා නේද? මොළය සම්බන්ධ වෙනම ඉන්නවා. අන්න ඒ ડોක්ටර්ස්ලා වුණත් ඒගොල්ලෝ මේක කොටස් කරලා වෙන් කරලා බෙදලා තිබුණේ නැත්තම් ඒ ලෙඩේ හොයාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් පින්වතුනි අපට තියෙනවා ලෙඩක්. මේ ලෙඩේ පෙන්නලා දෙන්න ඉස්සෙල්ලා අපි ලෞකිකත්වයේ තුල තියෙන දේවල් අපි කොටස් කරන විදිහ දැනගෙන ඊට පස්සේ මේ ලෝකෝත්තර බෙදීම අපි දැනගන්න වෙනවා. දැන් ශරීර කූඩුවට එන ලෙඩේ හඳුනා ගන්න වෙන් වශයෙන් කොටස් කරාට පස්සේ අපිට ලෙහෙසි වෙනවා වගේම අධ්‍යාත්මික වශයෙන් මනෝමය ශක්තියත් අපිට යම්කිසි ආකාරයකට කොටස් කරන්නට සිද්ධ වෙනවා, බෙදන්නට සිද්ධ වෙනවා. ඒකයි ධර්මතාව. තේරුණා නේද? මං කිව්වේ ඒකයි. හොස්පිටල් එකට ගියොත් විශේෂඥ ડોක්ටර් මේ සම්බන්ධ මේ ડોක්ටර් මේ සම්බන්ධව මේ ડોක්ටර් මේ සම්බන්ධව මේ ડોක්ටර් එහෙම කියලා පුදුමාකාර බගකිරීමක් කරලා තියෙනවා. ඔය භෞතිකමය වශයෙන් ස්පර්ශ වෙන ආකාරය අනුව බෙදීමක් එතනදී සිද්ධ වෙනවා. ඊට පස්සේ පෙන්නනවා මේකේ ක්‍රියාකාරීත්වයක් බෙදෙනවා. තේරෙනවද? එහෙනම් බෙහෙත් දෙන්න සාමාන්‍ය ලෙඩක් සනීප වෙන්න බෙහෙත් දෙන්න එක ડોක්ටර් කෙනෙක්. තේරෙනව නේද? එහෙනම් ඒකේ ආකාරීත්වයේ උණක් වගේ හැදිලා තියෙනවා නම් ඒකට සාමාන්‍ය බෙහෙතක් අරන් සනීප වෙන්න පුළුවන්. ඉහළට යනකොට මේ අසනීප තත්ත්වයන් ඇතුළාන්තයේ ලේ සම්බන්ධව ක්‍රියාත්මක වෙනකොට ඒ කපන කොටන කොටස් වලට පත් කරනකොට එතනට ડોක්ටර්ස්ලා වෙන ආකාරයෙන් ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් ඔපරේෂන් අංශයට වෙනම ડોක්ටර් කෙනෙක් ඉන්නවද නැද්ද ක්‍රියාකාරීත්වය තුල? ඉන්නවා. ඒ ක්‍රියාව කරන්නත් ඒ ආකාරයෙන් කොටස් වලට බෙදලා වෙන් කරලා තියෙනවා. ආයතනයක් වුණත් එහෙම. කර්මාන්ත ශාලාවක් වැඩ කරනකොට
ඒගොල්ලොන්ගේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන කොටස් වෙනම තියෙනවා. ඇඳුමක් මැව්වොත් කොලර් එක මහන පිරිස නෙමෙයි මහන්නේ ඒ ඉස්සරහ කොටස. තේරුණා නේද? එක කෑල්ලට කොටස් කරලා තියනවද නැද්ද? තියෙනවා. අන්න. එතකොට අඩුම තරමේ අතුපතු ගාන්න පවා කොටස් කරලා තියනවද නැද්ද? තියෙනවා. එතකොට රටක් පාලනය කරන්නත් ලෝකයක් පාලනය කරන්නත් මිනිස්සු එහෙම කොටස් කරලා තියෙනවා. කුණු ටැට්ටරේ අරන් යන්න පවා කොටස් කරලා තියනවද නැද්ද? කොටස් කරලා තියෙනවා. මන්න ඒ කොටස් කිරීම අපි තේරුම් ගන්නවා. එන්නේ දන්න තැනින් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්න. උඹලා දන්නවා කොටස් කරන්න, උඹලා දන්නවා බග කරන්න. ඒ දන්න බග කිරීමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අධ්‍යාත්මික ක්‍රියාවලිය තුලත් බග කිරීමක් සිද්ධ කරන්නට ඕන. අපි මේ වෙනකොට අරන් තියනවා එකක් ලෙස. තේරෙනවද? මේවා ගොන්නක් තියෙන්නේ වෙනස් ආකාරයෙන් තියෙන මේ ගොන්න එකක් විදිහට අපි අරන් තියෙනවා. එකක් විදිහට අපි මනෝමය సంతානය තුල පෙනී සිටින දෙයක් බවට පත් කරගන්න. තේරෙනව නේද? අපිට තේරෙන්නේ මේක භග කරන්න, මේක කොටස් කරන්න තේරෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ ලෞකිකත්වයේ තුල භග කිරීම ඉස්සෙල්ලා පෙන්නලා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ භග කිරීම ඊට පස්සේ අධ්‍යාත්මික වශයෙන් සිද්ධ කරන ආකාරය මෙතන වත භග කිරීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. තේරෙනව නේද? එහෙනම් රූප ක්‍රියාවලිය නාම ක්‍රියාවලිය කියලා මුලින්ම භග කිරීම සිද්ධ වෙනවා. තේරෙනවද? මේක නාම රූප පරිච්ඡේදක ඥාණයට දක්වා පෙන්නලා දීලා කොටස් කරලා උන්වහන්සේ මේක අවබෝධ tattweට පත් කරන ආකාරයෙන් දහම දේශනා කරා. තේරෙනව නේද? රූප ක්‍රියාවලිය ගත්තන් පස්සේ රූප ක්‍රියාවලිය තුල තියෙන කොටස් කිරීම මම අර කිව්වා වගේ ඇස, කන, නාසය, දිව, කාය, මන ඔය ආකාරයෙන් 6 ආකාරයක මුලින්ම පෙන්වලා දෙනවා. තේරෙනව නේද? ඒ පෙන්වලා දීම තුල ඇසේ ක්‍රියාකාරීත්වයට නැවත පෙන්වලා දෙනවා. චක්කුංච පටිච්ච රූපේච ඇස විසින් රූපයක් ස්පර්ශ කරන ආකාරය පවා පෙන්වලා දෙනවා. තේරෙනව නේද? එන්න ක්‍රියාකාරීත්වයත් ඊට පස්සේ වෙන් කරලා බෙදලා දෙනවා. එතකොට උන්වහන්සේ පෙන්වලා දෙනවා ඇසේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ඇසේ ආකාරය. කනේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කනේ ආකාරය. නාසයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නාසයේ ස්වභාවය. මේ ඇසේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්නට නාසයට පුළුවන්ද? බෑ. නාසයට රූප බලන්න පුළුවන්ද? බෑ. තේරුණාද? කනට ගඳ සුවඳ දකින්න පුළුවන්ද? බෑ. තේරුණා නේද? එතකොට නාසයට රස දැනෙන්නේ නැහැ. එන්නේ ආකාරයෙන් අපි මෙතන මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පංච ద్వාරයක් තුල ක්‍රියාව. පස් ආකාරයකට පෙන්වලා දෙනවා පංචද්වාර චිත්ත වීතිය තුල එතන කතාව. තේරෙනවද නේද? ඒ දොරවල් පහෙන් අපි ආරම්මණයක් ඇතුළට ගන්නෙ කොහොමද? ඇතුළට අරන් අපි එකක් විදිහට පෙනී සිටින්නේ කොහොමද කියලා මුලින්දම බෙදලා පෙන්නලා දෙනවා. තේරුණා නේද? එහෙනම් එක්කෙනෙක් විදිහට තමයි මේක පෙනී සිටින්නේ. මම ලෙස පෙනී සිටිනවා. මගේ ලෙස පෙනී සිටිනවා. නාම රූප දෙකේ එකතුව මම ලෙස පෙනී සිටිනවා. මගේ ලෙස පෙනී සිටිනවා. මගේ සන්තකයේ තියාගන්න මම උත්සාහ කරනවා. කොහෙන් බැලුවත් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් තනි පුද්ගලයෙක් විදියට පෙනී ඉන්නවනේ. මේ තනි පුද්ගලයා දෙතැනක ඉන්න බෑ, එක තැනක ඉන්න. තේරුණා නේද? කොහේ ගත්තත් මම ලෙස පෙනී සිටීම ඒ පුද්ගලයා විතරමයි. ඒ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් තනි පුද්ගලයා Tamanට කොහෙ ගියත් මම කියන මම ලෙස ගැනීම තියෙනවා සිතුවිලි තුල පවා. තේරුණා නේද? මේ මම ලෙස ගැනීම කඩලා බිඳලා දැමීම තුලින් සිද්ධ වෙනවා ධර්මතාවයෙන් නිවර්දිව දකින්න පුළුවන් මූලික හැඩය Taman තුල හැඩගස්වා ගන්න. තේරුණා නේද?
එහෙනම් තනි පුද්ගලයෙක් විදියට පෙනී සිටීම සිද්ධ කරනවා. මම ලෙස පෙනී සිටිනවා, මගේ ලෙස පෙනී සිටිනවා, මගේ සන්තකේ තබා ගන්නවා. ඔන්න ඔය ක්‍රියාවලිය දකින්නවා එක්කෙනෙක් විදියට මේ ඉන්නේ. නමුත් මේක තුල තියෙන්නේ කොටස් වශයෙන් වෙන් වෙච්ච ධර්මතා කිහිපයක්. තේරෙනව නේද? එතකොට මම ලෙස පෙනී සිටින ස්වභාවය හරියට දකින්නකම් ධර්ම අවබෝධ කරගන්න බෑ. එහෙනම් අත්ත් ස්වභාවය කැඩෙන්නේ නැහැ. අත්ත් ස්වභාවය කැඩෙන්නේ මේ තනි පුද්ගලයෙක් ලෙස පෙනී සිටින එක හරියට දැකලා වෙන් කරන්න පුළුවන් දා. තේරෙනව නේද? අත්ත් ස්වභාවය කැඩෙන්නේ මේ තනි කෙනෙක් විදියට පෙනී සිටින ස්වභාවය කඩලා බිඳලා දැම්මට පස්සේ. කොහෙ ගියත් මේ තනි කෙනා ඉන්නවද නැද්ද? කොහෙ ගියත් තේරුණාද? එහෙනම් හීනයක් දැක්කත් අපිට මේ තනි පුද්ගලයාගෙන් තොරව හීනයක් දකින්න පුළුවන්ද? බෑ. තේරුණාද? තනි පුද්ගලයාගෙන් තොරව යම්කිසි සිහිනයක්වත් දකින්න බෑ. ඒ තරම් අපේ මනෝමය ශක්තියට, මනෝමය කායට මේ තනි පුද්ගලයා බැහැලා ඉන්නවද නැද්ද? මෙන්න මෙයා කඩන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. මේ ආකාරය හරියටම කැඩෙන්නේ 20 ආකාරයකින් මේක දකින්න පුළුවන් වුණොත් පමණයි. 20 ආකාරයකින් දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම ආපහු නාම රූප බෙදලා පෙන්නනවා. නාම විදියට කතා කරන රූප නෙමෙයි, නාම විදියට කතා කරන වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. ඔකටම තමයි කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ ඕකට. තේරෙනව නේද? එතනදී මම ලෙසයි පෙනී සිටින්නේ මේ ටික රූපත් එක්ක. 20 ආකාරයකට පෙනී සිටිනකොට රූප ගන්නවා රූපං අත්ත සෝ සමනුපස්සති. එහෙනම් රූපේ මම රූපවන්තං වා අත්තා. රූපං අත්ත සෝ සමනුපස්සති රූපවන්තං වා අත්තා අත්තනිවා රූපං රූපස්මින් වා අත්තා. හතරක්. වේදනාවත් එහෙමයි, සංඥාව එහෙමයි, සංකාර එහෙමයි, විඥාන එහෙමයි. 20 ආකාරයකින් ගන්න තැනක් තියෙනවා. එන්න ඒ සියුම් වූ දිට්ඨිය සක්කාය දිට්ඨියේ 20 ආකාරය කියලා කියනවා. තේරෙනවද? රූපේ මම, මට රූපය, මම තුල රූපය, රූපය තුල මම. හතරක්. වේදනා එහෙමයි, සංඥා එහෙමයි, සංකාරත් එහෙමයි. 20 ආකාර සක්කාය දිට්ඨිය ගැලවෙන්නේ සුකුම ස්වභාවයත් ගැලවුණු දාට මාන සංයෝජන සහ මේ අවිද්‍යා සංයෝජන දෙක කැඩිලා බිඳලා යනකොට තමයි. එහෙම නැත්නම් මාන අනුසය, අවිද්‍යා අනුසය කියන දෙක කැඩිලා බිඳලා යනකොට තමයි මෙන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨිය ඉවත් වෙනවා. නම් මූලය ගැලවෙනවා අත්ත කියන ස්වභාවය. තේරෙනවද නේද? අත්ත කියන ස්වභාවයේ මම ලෙස ගත් එකේ මූලය ගැලවෙලා. ඔන්න රූප ස්වභාවය ගත්තම, එතකොට රූප ගත්තම ඇසෙන් දකින්න රූපත් රූප. ඒ තුල තියෙන මම ඊයේත් කතා කරා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතා හතරේ එකතුව. කනෙන් ඇහෙන සද්දත් රූප. ඒ තුලක් තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතා හත. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඒත් රූප, ගන්ධ රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතා හතර නැවත කඩනවා අපි ඈ. ඉතින් රූප කඩන ඕනේ. කඩ බලනවා. එහෙනම් දකින්න රූපයත් කඩනවා හතරක. ඇහෙන සද්දයත්, ශබ්ද රූපයත් අපි කඩනවා හතරකට. දැනෙන ගඳ සුවඳත් හතරකට කඩනවා. එහෙනම් දැනෙන රසයත් හතරකට කඩනවා නැවත. ඔන්න. එහෙනම් දැනෙන පොට්ටම්බයත් අපි හතරකට කඩනවා. අන්න පහම කැඩුවා හතරකට. ඉතිරි එක වෙනම කඩන්න තියෙනවා. ඒක ටිකක් ගැඹුරු දෙයක්. මොකද්ද? මනෝ කියන ස්වභාවය. මනෝ කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ කඩනවා පුදුමාකාරයට.
වග කරනවා පුදුම විදිහට මනෝ ස්වභාවය. රූප ස්වභාවයත් කැඩි කැඩි යනකොට අපිට පේන්න ගන්නවා මූලික වශයෙන්. තේරුණාද? අනාගාමී தත්ත්වයට යනකොට ඒක මූලික ටික කාමරාග පටිග ඉවත් වෙන්න හේතු වෙනවා. පංචද්වාරයේ ක්‍රියාකාරීත්වය Tamanට දැක ගන්න පුළුවන් වෙනවා. ඔහොම කඩ කඩ යනකොට කෝ මම ලෙස ගත්ත තැන කෝ මගේ ලෙස ගත්ත තැන ගන්න තියනවද? මම ලෙස මගේ ලෙස මගේ සන්තකේ රූප කොතනද ඔය තියෙන්නේ? දැන් රූප කැඩුවා 4කට. තේරෙනවද? එතනත් 20 ආකාරයකින් කඩලා පෙන්නනවා අපි. ඊට පස්සේ දැන් මෙන්න අර පහට අමතර බුදුරජාණන් වහන්සේ ධර්මතාවය පෙන්වන්න මනෝමය කාය ක්‍රියාකාරීත්වය පෙන්නනවා නැවත කඩන. තේරෙනව නේද? නැවත බෙදන්න ගන්න. වේදනා සංඥා පස්ස මනසිකා. තේරෙනව නේද? ඕක දැන් ඔය 4 විතරක් කඩවට වැඩි මදි තවත් කඩනවා. වේදනත් කඩනවා. සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ. සංඥානම් පුදුම විදිහට කඩනවා. ඊයේත් කතා කරානේ. සංඥා පුදුම විදිහට කඩනවා. සංකාරය ඔක්කොගම චේතනා වශයෙන් ක්‍රියාත්මක වෙන්න මුලින් හැඩගැස්සෙන තැන තමයි චේතනා. ඊට පස්සේ පස්සේ තේරෙනවද? පස්සෙත් ඔය ආකාරයෙන් කඩ කඩ බලනකොට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කඩන්න බෑ. මානසිකාර කැඩෙන්න නම් හරියට මානසිකාර ස්වභාවය අපි දකින්න ඕන. මානසිකාර ස්වභාවය යෝනිසෝ අයෝනිසෝ කියලා පෙන්වලා දෙනවා මුලින්. ඒ අයෝනිසෝ මානසිකාරය පුදුම විදිහට පෙන්වන්න පුළුවන්. එතන හරියට ක්‍රියාත්මක වෙනකොට අයෝනිසෝ මානසිකාරය දකින්නකොට මොකක්ද ඇති වෙන්නේ? ඒ ක්‍රියාත්මක වෙන්න ජීවිත කියලා තියෙන ඉන්ද්‍රියක් අන්න ඒක බලගන්න වෙනවා. තේරෙනව නේද? එහෙනම් මන වේදනා සංඥා චේතනා පස්ස ක්‍රියාකාරීත්වය සියල්ල මානසිකාර. ඒකට ජීවිතේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක කරන්න එකතු කරලා ඒකාග්‍රතාවයකට හදාගෙනයි කතා කරන්නේ. එතන ඒකාග්‍රතා ස්වභාවයක් ගන්නවා. එන ඒකාග්‍රතාවයත් එතන ක්‍රියාකාරීත්වය තුල ක්‍රියාත්මක වෙන්න. තේරෙනව නේද? ඔන්න ඔතන තමයි තමන්ගේ මනෝමය ශක්තිය ක්‍රියාත්මක වෙන තැන හරියට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකාග්‍රතාවයයි ජීවිතේන්ද්‍රියයි බල ගන්නලා පණ පෝලා දෙනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන එකට. එතකොට මෙයා මොනවද කරන්නේ? පංචස්කන්ධයක් නිර්මාණය කරගන්නවා. එතකොට මෙයාගේ සිද්ධ වෙන්නේ මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන බවට පත්. තේරෙනව නේද? එතකොට නාම රූප ස්වභාවය පංචස්කන්ධේ බවට පත් උනේ ඔය. එතෙක්කන් තිබ්බේ නාම රූප ක්‍රියාකාරීත්වය තුල. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරයට ජීවිතේන්ද්‍රිය බලගන්නලා ඒකාග්‍රතාවයෙන් කටයුතු කරනකොට තමයි සිද්ධ වෙන්නේ පංචස්කන්ධේ බවට පත් වෙන්නේ. දැන් තේරෙනවද නාම රූපයි පංචස්කන්ධයේ අතර වෙනස? තේරෙනවද? ජීවිතේන්ද්‍රිය කියන්නේ පණ පොවනවා මෙයාට. තියෙනවනම් අර දකින්න දෙන දැක්කා පමණක් ස්වභාවය ගන්නවා. එතන පණ පෙවීමක් සිද්ධ කරනවා මෙයාට. ඒක ක්‍රියාත්මක වෙන්න නැත්තම් මෙයාට බෑනේ. දැන් වාහනයකට උනත් ඉන්ධන දෙන්න වෙනවනේ තල්ලු වෙන්න. ජීවිතේන්ද්‍රිය තුල තමයි දැන් රූප ජීවිතේන්ද්‍රිය කියලා වෙනමක් තියෙනවා. ඒ රූප ජීවිතේන්ද්‍රිය තියෙන නිසයි හෘද වස්තු ක්‍රියාත්මක වෙන්නේ. ලේ ධාතුව ගමන් කරන්නේ. නැත්තම් ලේ ධාතුව එකතැන තියෙන්න එපයි. තේරෙනවනේ? ලේ ධාතුවට බලයක් දෙන්නේ කවුද? මේ රූප ජීවිත ඉන්ද්‍රිය විසින් ගමන් කරන්න පුරුදු.
ඒ ජීවිත ඉන්ද්‍රිය තියෙන නිසයි රූප නාම ජීවිත ඉන්ද්‍රිය තියෙන නිසයි අපි අවකාශය හරහා ගිහිල්ලා රූපයක් දැහැ ගන්න. තේරුණා නේද? නාම ජීවිත ඉන්ද්‍රිය නැත්තම් අපට රූපයක් දැහැ ගන්නත් බෑ, සද්දයක් දැහැ ගන්නත් බෑ, ගන්ධයක් දැහැ ගන්නත් බෑ. කිසිම දෙයක් දැහැ ගන්න බෑ. සංඥාවලට හඳුනා ගන්නවත් බෑ. තේරුණා නේද? එහෙනම් සංඥාවලට පණ ගහන්නේ, වේදනාවට පණ ගහන්නේ, චේතනාවට පණ ගහන්න දෙන්නේ කවුද? මේ නාම ජීවිතේ. තේරුණා නේද? එන්නේ එක අපි තේරුම් ගන්න. ඒ ආකාරයෙන් මේ ජීවිත ඉන්ද්‍රිය විසින් නාමවල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න එහෙනම් ඒ දැහැ ගන්න ඕන ශක්තිය අවකාශයේ භාවිතා කරලා යන්න ඕන ගමන් කරන්න ඕන ශක්තිය දෙනවද නැද්ද? දෙනවා. තේරෙනවද? එහෙනම් මේ රූප ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරනවා ලේ ධාතුව ගමන් කරලා. ඔය දෙන්න එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනව නේද? ඔය දෙන්න එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ ලොකු සම්බන්ධතාවයක් ඇති. එතකොට මේක ඇති කරගන්නේ එවෙලේ කර්මජ ශක්තිය විසින්. කර්මජ ශක්තිය කියන්නේ මේට පෙර જાතියේදී අවසාන චුතිතිත්වය තුල හදාගත්ත කර්මය විසින් සකස් කරගත්ත ධර්මතාවය. ඇතිවිච්ච බලය. මිය යනවනේ. අපි ප්‍රදෝජනයා ගැන කතා කරොත් මිය යන මොහොතේදී එහෙනම් චුති වෙන මොහොතේදී ඇති වෙන ශක්තිය තමයි අවසාන වශයෙන් ඇති වෙන ශක්තියට තමයි කියන්නේ කර්මජ ශක්තිය. ඔය ශක්තිය විසින් ගිහිල්ලා පටිසන්ධි වශයෙන් බැහැ. තේරුණා නේද? පටිසන්ධි විසින් බැහැ. එහෙනම් ඒ චුතිතිත්තේ ඇති වෙන ඒ ශක්තිය විසින්ම නිර්මාණය කරනවා ජීවිත ඉන්ද්‍රිය. ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිදි. තේරුණා නේද? ඒ ජීවිත ඉන්ද්‍රිය දෙකම නිර්මාණය කරන්නේ ඒ අවසානයේ චුතිතිත්තය පහළ වෙන ඒ චිත්තයේ තියෙන කර්මජ ශක්තිය විසින්. චුතිපටිසන්ධිය ඊට පටිසන්ධිය වෙන චුතිපටිසන්ධි දෙකම එකට අරගෙන එන චුතියට සම්බන්ධ නිසා චුතිපටිසන්ධිය. චුතිය විසින් තමයි කර්මජ ශක්තිය නිර්මාණය කරන්නේ. තේරුණා නේද? එහෙනම් චුතිය විසින් කර්මජ ශක්තිය නිර්මාණය කරාට පස්සේ ඒ කර්මජ ශක්තිය විසින් ජීවිතේන්ද්‍රේ බල ගන්නවා නිර්මාණය කරගෙන ගිහිල්ලා ඔක්කාන්ති වෙනවා පටිසන්ධිය. තේරුණා නේද? ඊට පස්සේ අන් හැදෙනවා රූප. තේරුණා නේද? ඇහැක් නිර්මාණය කරන්න ඒ කර්මජ ශක්තිය දෙන පණිවිඩයට අනුවයි නිර්මාණය වෙන්නේ. බල්ලෙක් නිර්මාණය වෙනවා නම් ඒ කුස තුල බල්ලා ඇහැක් නැති බල්ලෙක් නම් කර්මජ ශක්තියේ තියෙන තොරතුරු අනුවයි ඒක නිර්මාණය කරන්නේ. තේරුණාද? එහෙනම් ඒ බල්ලට වලිගේ කොටයි නම් කොට වලිගයක් තියෙන බල්ලෙක් නිර්මාණය වෙන්නේ අර කර්මජ ශක්තිය දෙන තොරතුරු අනුව නෙමෙයි. චුතිතිත්තේ දෙන තොරතුරු අනුව. ඒ කර්මජ ශක්තිය පටිසන්ධි ගන්න. ඒ හැඩතලයම අරන් ඊට පස්සේ භවංග. චුති පටිසන්ධි භවංග කියන්නේ එක. තුනද. ඊට පස්සේ භවංගේ විසින් අර කාර්ය කරගෙන යනවා ජීවිතේ අවසන් වෙනකම්. තේරුණා නේද? ඔන්න ඔය ක්‍රියාවලිය පෙන්වන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ නැවත මම කියලා දුන්නා අර හත් ආකාරයක් පෙන්වන්නේ. නාම ක්‍රියාවලිය මම හත් ආකාරයකට දැන් බෙදුවනේ. න වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ඒකාග්‍රතාවය ජීවිතේ ඉන්ද්‍රිය කියලා තුන හතකින් තේරුණාද? ඕක ඊට පස්සේ මනෝමය ශක්තිය තමයි තියෙන්නේ. ඕක මනෝමය ශක්තිය විසින් චිත්තද කායයට දෙනවා සම්නිවේද. එතකොට අට ආකාරයෙන් ක්‍රියාත්මක කරන එකට කියනවා චිත්තූපාදය. ඒකට කියනවා චිත්තූපාදය. අන්න චිත්තූපාදයෙන් මතුවෙන්නේ ඔන්න ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ආරම්මණය ගන්න යනවා. තේරුණා නේද? ඊට පස්සේ චිත්තයයි මනෝමය කාය එකතු වෙලා ක්‍රියාත්මක කරන ක්‍රියාවලියට කියනවා චිත්තූපාදය. තේරුණා නේද?
ඒ දෙන්න. ඒක ඔකටම කියනවා චිත්තචෛතසික. ඔකටම කියනවා චිත්තචෛතසික. ඊට පස්සේ ක්‍රියාත්මක කරනකොට ගිහිල්ලා අරමුණ අරන් එනවා ඇතුළාන්තයට. ඇතුළාන්තයට අරන් ඇවිල්ලා භවාංගයට දෙනවා. ඊට පස්සේ භවාංගයේ විසින් ඒක අරගෙන එයා යම්කිසි ආකාරයක විමර්ශනය කරන්න ඒ ස්ථානවලට දෙනවා. එතන 14 ආකාරයකින් කතා කරා. ඒ කියන්නේ රූපයක් දකින්නවා කියන තැනම චිත්තචෛතසික එහෙනම් චිත්තෝපාදයේ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් චිත්තක්ෂණය චිත්තක්ෂණය එහෙනම් සිත් 14ක්. මන් දකින්නවා කියන තැනම ඇහෙනකොටම සිත් 14ක් ක්‍රියාත්මක වෙනවා. මේ ආයතන පහ තුල. ඊට පස්සේ තමයි දෙන්නේ මනට. මනට දෙනවා මෙයා සුදුසු කෙනෙක් නම් සුදුසු කෙනෙක් කියලා. මනෝමයක. එතන කියනවා ඒ ඇති වෙන සිතට කියනවා වොත්තපෙන. වොත්තපෙන. තේරෙනවද? වොත්තපෙන කියන්නේ විවස්ථාවට දානවා වෙන පාර්ලිමේන්තුවට දානවා. ප්‍රධාන තැනට දානවා මහ සභාවට දානවා. තේරෙනව නේද? එතකොට ඔය ආකාරයෙන් ගියාට පස්සේ තමයි මෙයාට ජවයක් දෙනවා. ජවයට කියනවා ජවන සිත් 7ක් ක්‍රියාත්මක. ඔය ජවන සිත් 7ට අනුව තමයි කර්මය කියන කර්මජ ශක්තිය නැවත හටගන්නේ. ජනක කර්මය, උපත්තම්බ කර්මය, උපපීල කර්මය ඔය විදිහට. තේරුණා නේද? ඔය ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ අපේ මනෝමය ස්වභාවය. ඔය මූලික තැන තමයි පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. තව බෙදලා පෙන්වන්න පුළුවන්. ඒවා මතක හිටින්නේ නැහැ. තේරුම් ගන්නත් අමාරු නිසා ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ නාම ක්‍රියාවලිය බෙදලා වෙන් කර. ඕක අපි අවබෝධ කරගන්නවා කියන්නේම මම ලෙස ගන්න තියනවද දැන්? මම ලෙස ගන්න දෙයක් නැහැ. එහෙනම් මම ලෙස ගන්න තැන කවර කතාවද ওই ටික හඳුනාගත්තට පස්සේ මගේ ලෙස ගන්න කවර කතානන්ද ওই ටික හරියට හඳුනාගත්තට පස්සේ එහෙනම් නාම ක්‍රියාවලිය පරිච්ඡේදක ඥානය තුල අවබෝධ වෙන්න ගන්නවා යාට ඊට පස්සේ. තේරෙනව නේද? අවබෝධ වෙනකොට මේවා කැඩිලා බිඳිලා වෙන් වෙලා පේනවා. ඒ කැඩිලා බිඳිලා වෙන් වෙලා පේන තැනදී මෙයාගේ ඒ සිතුවිලි පරම්පරාව ගමන් කරන ආකාරය පවා හරියට නිරීක්ෂණ ස්වභාවයට පත් වෙනවා. තේරෙනව නේද? හරියට මෙයාට පේන්න ගන්නවා. ඊට පස්සේ මෙයා ඒක ඉවත් කරන තැනටපත් වෙනවා. අන්න. එහෙනම් අවිජ්ජාව හට ගන්න ආකාරය එයාට පේනවා. පංච නීවරණ තුලින් අවිජ්ජාවට දෙන ආහාර පවා පේනවා. තේරෙනව නේද? පංච නීවරණයන්ගේ අවිජ්ජාවට දෙන ආහාර එන විජ්ජා උද්දපාදී ස්වභාවය වහන ආකාරය පවා පේන්න ගන්නවා. ඔන්න ඕක අපි හරියට අවබෝධ කරගන්න වෙනවා. එතකොට අවිජ්ජාව තුළ ආහාර වර්ග 5ක් නිර්මාණය වෙනවා මේ අවස්ථාවේ. අවිජ්ජාව තුළ 5. එයා ආහාර අවිජ්ජාවත් ආහාර ගන්නවා. එයා කැමැති කාමීච්ඡ අන් ව්‍යාපාද තීන මිත් උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ අන් අවිජ්ජාව ආහාර. තේරුණා නේද? එහෙනම් අවිජ්ජාව නැගී සිටින්නේ මේ පස් දෙනා ඉන්නතු. අවිජ්ජාව සක්‍රිය වෙන්නේ මේ පස් දෙනා ඉන්නතු. තේරුණා නේද? අපෙන් කවුරු හරි ඇහුවොත් අවිජ්ජාවේ ආහාර මොනවද කියලා පංච නීවරණ ධර්මතා 5 තමයි පෙන්වන්න තියෙන්නේ. තේරුණා නේද? මේක අපි අවබෝධ කරගෙන යනකොට පේන්න ගන්න. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්ම තුලවා සියුම්ම පෙන.
කාමච්ඡන්දේ විදිහට එයාට පේන්න ගන්නවා. කාමච්ඡන්දේ සමුදය පේන්න ගන්නවා. කාමච්ඡන්දේ නිරෝධය පේන්න ගන්නවා. කාමච්ඡන්ද නිරෝධ ගාමිනී පටිපදාව එයාට පේන්න ගන්නවා. අවබෝධත්වයට පත් වෙනවා. චතු අරිය සත්‍ය කාමච්ඡන්දේ දැකීම තුළ. අන්න චතුරාර්ය සත්‍ය පේනවා කාමච්ඡන්දේ තුළ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවාම කියන්නේ නිච්ච සුඛ අත් ඉවත් වෙනවා. අන්තිලක්ෂණේ බලගෙන. තේරෙනවද? එහෙනම් ධර්මතා හත නිතරම ධර්මතා හත තමන්ගේ ක්‍රියාත්මක වෙන ආකාරයට යාට දිට්ඨිය ඇති වෙනවා නම් එතන තමයි සම්මා දිට්ඨිය තුල ඉන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය තුල එයා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? එතන සිද්ධ වෙනවා. අන්න එතන සිද්ධ වෙනවා. තමන් තුල වෙනවා. කාමච්ඡන්ද විදිහට දකිනවා. කාමච්ඡන්ද සමුදය දකිනවා. කාමච්ඡන්ද නිරෝධය දකිනවා. කාමච්ඡන්ද නිරෝධ ගාමී ප්‍රතිපදා දකිනවා. ඒ තුල නිරත වෙනවා. තේරෙනව නේද? එතකොට තමයි සෝතාවදාන ප්‍රඥා ආසුතමේ ඥානෙ තමන්ගේ ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. සෝතාවදාන ප්‍රඥා සුතමේ ඥානෙ එන්නේ ආකාරයෙන් තමන්ට එතන මූලික වශයෙන් සක්කාය දිට්ඨිය වත් වෙනකොට හැඩතලේ ඝනකම කොටස කැඩෙන තැන පේන්න ගන්නවා. තේරෙනවද? දැන් සෝතාවදාන ප්‍රඥා සුතමේ ඥානෙ කියන්නේ මොකද්ද? පළවෙනි බුද්ධ ඥාන. ඒකේ තියෙන්නේ මොනවද? ඒකේ අන්තර්ගතය. ඒ තුනම තියෙනවා. මේ එකේ තියෙන්නේ දැන් සෝතාවදාන ප්‍රඥා සුතමේ ඥානෙ මොකද්ද කියලා අහනවා. තංකින් මඤ්ඤත බික්කේ සෝතාවදාන ප්‍රඥා සුතමේ ඥාන. ඉදාවසෝය සෝතාවදාන ප්‍රඥා සුතමේ ඥාන. සබ්බේ සංඛාරා අනිච්චාති සෝතාවදාන. සබ්බේ සංඛාරා දුක්ඛාති සෝතාවදාන. තේරෙනවද? සබ්බේ ධම්මා අනාත්තාති. ඔන්න ඔය තුන තමයි සෝතාවදාන ප්‍රඥා. එහෙනම් සම්මා දිට්ඨියට පත් වෙන තැනදී ප්‍රඥාවනේ අවදි වෙන්නේ. ප්‍රඥාවනේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥා. හරියට මගේ ප්‍රඥා ස්කන්ධයට තමයි අයිති වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එහෙනම් සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් ප්‍රඥාව අවදි වෙන්න නම් මූලයේ ගැලවෙන්න ඕනේ මූලික හැඩය. මූලයේ ආසෝවල මනෝමය කායේ මූලික හැඩය එයාට පේන්න ගන්නවා සම්මා දිට්ඨියටපත් වෙනකොට. ගැලවෙන තැන පේන්න ගන්නවා. බුරුල් වෙන තැන පේන්න ගන්නවා. ඕලාරික ස්වභාවය. ඝනකම කොටස කැඩෙනවා පේන්න ගන්නවා. එහෙනම් ඝනකම කොටස කැඩෙනවා පේනවා නම් එතනදී ඉවත් වෙන්නේ අත්ත් ස්වභාවයනේ. මම ලෙස කෙනේ. එහෙනම් නිච්ච සුඛ අත්ත් තුනම කැඩෙනවා. ඒක නිච්ච සුඛ අත්ත් කැඩීම තමයි උතන පෙන්වන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව නම් ප්‍රඥාව කියන්නේම මෝහය ගැලවෙන තැන නම් අනිවාර්යෙන් ප්‍රඥාව උදපාදි වෙන්න නම් අවශ්‍යයිනේ මනෝමය කායේ තියෙන නිච්ච සුඛත් ඉවත් වෙන්න නේද? එහෙනම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං උතන ක්‍රියාත්මක වෙනවා මූලික වශයෙන්. තේරෙනව නේද? ඒක තමයි එතන සම්මා දිට්ඨියටපත් වෙනකොට සිද්ධ වෙන්නේ. කියන්නේ සෝතාවදාන ප්‍රඥාව එනකොට සම්මා දිට්ඨියටපත් වෙන්න මුලින්ම ධම ඇහෙනකොට ඔක සිද්ධ වෙනවා. අර එතකොට තමයි එයාට අවබෝධත්වයටපත් වෙන්නේ. ඔක්කොම අඤ්ඤමඤ්ඤ එකට එක සම්බන්ධ. එකට එක සම්බන්ධ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ තේරෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ පළවෙනි බුද්ධ ඥානය එයාට බලගන්නනවා කියන්නේ ඔය ඔක්කොම එකට සිද්ධ වෙන ක්‍රියාවක්. ඒකයි. එතකොට කාමච්ඡන්දේ ඒ විදිහට දකින්නවා. ඒ ආකාරය. එක්ක ව්‍යාපාදයේ අවස්ථාව යට දකින්නවා. දෙවෙනි අවස්ථාව වැය වෙන පාදයට එනවා. දෙවෙනි අවස්ථාවෙත් මෙයාට පේන්න ගන්නවා. ව්‍යාපාදේ තේනවද? ව්‍යාපාද කියන්නේ වැය වෙන පාදේ. කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරේ කාමයේ තුලනේ. කාම ඉච්ඡාන්දනේ. එහෙනම් අන්ධ පුද්ගලයාට පය ගහන්න වෙන්නේ පොට්ට වෙලා. පොට්ටයිනේ. කාමයේ තුල අන්ධ විච්ච කෙනා
පොට්ටේ. මෙයා පය ගහන්නේ පොට්ටපාදයේ තුල. ඒක තමයි කාමච්ඡන්දයට පොට්ටපාදය කියලා. තේරුණා නේද? කාමච්ඡන්දයටම තමයි කියන්නේ පොට්ටපාදයි කියලා. අන්ධයා. ඔව්. ඔව් වැහිලා. ඉතින් වැහිලා ඇස් පේන්නේ නැහනේ. ඇස් පේන්නේ නැති හින්දා එයා කැමැති කාමයට අන්ධ වෙනවා මෙයා. එහෙනම් ඇස් පේන්නේ නැහැ. මෙයාගේ පය ගහන්නෙම අන්ධ විච්ච ස්වරූපයෙන් ඒකින්ද අන්ධ විච්ච ස්වරූපයෙන් පය ගහන නිසා මෙයා පොට්ටපාදයේ පොට්ටෙක්. තේරුණා නේද? ඒක දෙවෙනි අවස්ථාවටපත් වෙනවා. මේක වැය වෙන තැනදී කේන්තිය, තරහ, ක්‍රෝධය, වෛරය වගේ දේවල් උතන කතා කරනවා. එතනදී එයා වැය වෙන පාදයට එනවා ව්‍යාපාර. පොට්ටපාදයේ දෙවෙනි පැත්ත ව්‍යාපාර. ඇයි? එයා අල්ලන්නේ අන්ධ වෙලානේ. එයාට ඕනමයි ඒක. නමුත් එයාගේ ග්‍රහණයෙන් කැඩිලා බිඳලා යනකොට මෙයාට කේන්තියක් ඇති වෙනවා. තේරුණා නේද? මේ වැය වෙන ධර්මතාවය එයාට පේරෙන්නේ නැහැ. වැය වෙන ධර්මතාවය පේන්නේ නැහැ. වැය වෙන ධර්මතාවය දකින්නේ නැති හින්දා එයා. වැය වෙන ධර්මතාවයත් එක්ක ගැටෙනවා මෙයා. ගැටෙනකොට මෙයා ව්‍යාපාදයේ තුල ඉන්න කෙනෙක්. තේරුණා නේද? වැය වෙන්නට තියෙන નિયમિત දෙයක් වය ධර්මතාවයේ තුල ක්‍රියාත්මක වෙන දෙයක් අන්ධ ලෙස අල්ලාගත්ත මගෙන් ගැලවෙනවමයි වැය වෙනවමයි. ඒ වැය වෙනකොට මෙයා තේරුම් ගන්නෙ නැහැ මේක වැය වෙන ධර්මතාවයක් කියලා. ඒ නිසා ගැටෙනවා. ඒ නිසා ගැටෙන අවස්ථාවේ මෙයාට ව්‍යාපාදයේ තුල කටයුතු කරනවා කියලා තේරෙනව නේද? ඔන්න අවිද්‍යාව විසින් ක්‍රියාත්මක කරන ආකාරය ආහාර. ඒ ආකාරයෙන් යාට පේන්න ගන්නකොට ව්‍යාපාදයේ විදිහට දකින්නවනම් ව්‍යාපාද සමුදය විදිහට දකින්නවනම් ව්‍යාපාද නිරෝධ විදිහට දකින්නවනම් ව්‍යාපාද නිරෝධගාමිනී පටිපදාව ඒ ආකාරයෙන් පටිපදාව තුල ඉන්නවනම් එයාට නිච්ච සුඛත් ඉවත් වීම සිද්ධ වෙනවනම් එතන එයා චතුරාර්ය සත්‍ය දැකලා ඒ අරියට මගේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. තේරුණා නේද? එතකොට යාගේ අවිජ්ජාවට දෙන ආහාර අයින් වෙනවා. තේරුණා නේද? ඊට පස්සේ තීන මිද්ද මත් වෙනවා. රාග, දේශ, මෝහ මිද්ද කියන්නේ මත් වෙනවටනේ. එතන තීන කියන තුනෙන්කින් මත් වෙනවා. රාග තුල, දේශ තුල, මෝහ තුල මත් වෙනවා. මෙයා ලෝකය අල්ලගන්න අඳුරේ ඉන්නේ. මත් වුණාට පස්සේ එයාට අඳුර තියෙනවා. තේරුණාද? අන්ධයා අඳුරේ දැන් ඉන්නේ තුන්වෙනි අවස්ථාවේ. තීන මිද්ද කියන්නේ තීන මිද්දේ ඉවත් වෙනවාම කියන්නේ මොකද්ද? අලෝක. තේරුණාද? තීන මිද්ද ස්වභාවය තමන්ගෙන් අයින් වෙනවා නම් අලෝක. එහෙනම් ලෝක අතහැර. එහෙනම් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ලෝකයක් හදා ගන්නවා. අඳුරේ ඒ ලෝකය ක්‍රියාත්මක වෙනවා මත් වෙනවා. තේරුණා නේද? යන්න තීන මිද්දේ ස්වභාවය. ඔය ආකාරයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ස්වභාවයත් එයාට ඊට පස්සේ පේන්නේ. තීන මිද්ද ස්වභාවයත් එයා දකින්න කොහොමද? තීන මිද්දේ විදිහට එයා දැක්කා. මේක තීන මිද්දයක්. එහෙනම් තීන මිද්ද සමුදය වෙන ආකාරයට පේනවා. තීන මිද්ද නිරෝධය කරන්න දන්නවා. තීන මිද්ද නිරෝධගාමිනී පටිපදාව තුල නිතරම එයා ඉන්නවා. එයා එන චතුරාර්ය සත්‍ය තුල අරියට මගේ ඉන්න කෙනෙක්. එයාට අරියට මගේ ඉන්නවාම කියන්නේ ධම්මානුධම් පටිපදාව එයාගේ තියෙනවා. එහෙනම් ඒ අනුව එයාට නිච්ච සුඛ අත්ත ගලවන්න පුළුවන්. තේරෙනව නේද? එහෙනම් එතනදීත් වෙන්නේ අවිජ්ජා කියන ස්වභාවය ඉවත් වෙනවා. අවිජ්ජාවට දෙන ආහාර ඒ අවස්ථාවේ හරි අයින් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේ පුළුවන්. තේරෙනව නේද? එහෙම නැත්තම් පුළුවන්. කාමච්ඡන්දයෙන් අන්ධ වෙච්ච කෙනා ව්‍යාපාදයේ තුල ගැටිලා නැවත මෙයා ලෝක
හය තුල ක්‍රියාත්මක වන අවස්ථාවේදී විසිරීමටපත් වෙනවා. විසිරීමටපත් වෙන අවස්ථාවට කියනවා මොකද්ද? උද්දච්ච කුක්කුව. විසිරෙනවා. වික්ෂේපය කියනවා මේක අපි සිංහලෙන් කතා කරනවා. සිංහල මාගේ දෙන්න වික්ෂේප සිංහලෙන් නම් වික්ෂිප්ත වෙනවා. තේරෙනවද? මේක අයින් වෙනකොට අවික්ෂේප වෙනවා. උද්දච්ච කුක්කුච්චය අයින් වෙනකොට අවික්ෂේපය. වික්ෂේපය නෙමෙයි වික්ෂේපය කියනවා වික්ෂිප්තයි කියනවා සිංහලෙන් කියන්නේ ඒකනේ. මාගිදියෙන් කියන්නේ වික්ෂේපය. තේරුණා නේද? එහෙනම් අර තුන ක්‍රියාත්මක නොකොට අර තුنين එකක් ක්‍රියාත්මක වුණා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද තුنين එකක් ක්‍රියාත්මක වුණත් එකක් Taman තුල ඇති වුණත් ඔතෙන්ට එනවද නැද්ද? එනවා. තේරුණා නේද? එහෙනම් මේ අවස්ථාවේ දැන් මෙයාගේ සිත විසිරීලා තියෙනවා. විසිරුණු සිත, වික්ෂිප්ත වෙච්ච සිත, වික්ෂේපයටපත් වෙච්ච සිත එයා දකින්න. ඒ අවස්ථාවේ අනුස්සති වඩන්න පුළුවන්. නොකියා මේ කියන්නේ පටිච්ච සමුප්පාද. නොකියා දේශනා වෙන්නේ පටිච්ච සමුප්පාද. තේරුණා නේද? එතකොට ඒ අවස්ථාවේදී සිත උද්දච්චයෙන් උදහස් වෙනවා. කුක්කුච්ච තුල කුණු හාරන්න කැමැති. ඔක දෙපැත්ත. උද්දච්චය තුල අදිමානය අභිමානය ඒ වගේ තියෙනවා උද්දච්චය තුල. මානය උඩට යනවා. තේරුණා නේද? එතකොට කුක්කුච්චය තුල හීනමාන තුච්ඡමාන අවමාන තේරුණා නේද? උද්දච්චය තුල දිනවා අදිමානය අභිමානය අභිමානය ඔය ඔක්කොම තියෙනවා. උඩට යනවා. සෙය්‍යමාන සදිසිමාන ඒවා හතකට වෙනවා. මාන හතක්. ඒ සෙය්‍යමාන ඔක මානෙ ගැටුවම ඕටත් අයිති මාන තියෙනවා තාම. තේරෙනවද? හීනමාන තුච්ඡමාන අවමාන තමයි කුක්කුච්චය. කුණු. ඒ පහත් තත්ත්වේනේ කුක්කුච්චේ. තව කෙනෙක්ගේ අඩුවක්මයිනේ හොයන්නේ. අඩුව හොයනවා. අඩුවනවා එතන හිස්තැන. ඔය කුක්කුච්ච ස්වභාවයෙන් ඉන්න බොහෝ අය කර්මයකට මූණ දෙනවා කර්මජ ශක්තියක් ඇති කරගන්නවා ඊළඟ ජාතියේ ස්ත්‍රියක් වෙයි. ඉතිරියක්. තේරෙනවනේ? මේක ධර්මතාවයක්. එහෙම හරි ස්ත්‍රියක් වෙනවා කියන එක පහත් කරනව නෙමෙයි. මෙතන ධර්මතාවය. තේරෙනවනේ? ඒක කුණු හාරනකොට නිතරම හොයනකොට බලනකොට ඒක පහත් අඩුයි. Tamanට තියෙන මානසිකත්වයේ අඩුකමක් නිසානේ ඒකට කැමැති. තේරුණා නේද? එන්නේ ඒ ස්වභාවයන් අයින් කරගන්නකොට සමහර අයට උද්දච්චයට යනවා. අදිමානයක් තියෙනවා. අභිමානයක් තියෙනවා. එහෙම වෙනවා. ඒ විදිහට ඒ පැත්තට. එතකොට ඔය ටික තියෙනකොට මෙයාගේ හිත විසිරෙනවා. හිත විසිරෙනවා. වික්ෂේප වෙනවා කියන්නේ ඒක. ඕක අයින් වෙනකොට අවික්ෂේප. අවික්ෂේප ස්වභාවය Tamanට පේන්න ගන්නවා. අවික්ෂේප ස්වභාවය දකින්නවා. ඒ හින්දා එයා විසිරීම ඉවත් කරන කෙනෙක් බවට තමයි පත් වෙන්නේ සුතවත් ආර්ය ශ්‍රාවක. එතකොට උද්දච්ච කුක්කුච්චය විදිහට එයාට පේනවා. උද්දච්චය විදිහට දකින්නවා. කුක්කුච්චේ විදිහට දකින්නවා. තවත් කැඩිලා බෙදලා පේනවා. හැබැතැනම තියෙන්නේ වත බග කිරීමක්ම තමයි. හැමතැනම තියෙන්නේ බෙදලා කොටස් කරලා වෙන වශයෙන් උන්වහන්සේ දහම දේශනා කරපු අවස්ථාව. එතකොට උද්දච්චය විදිහට දකින්නවා. කුක්කුච්චය විදිහට දකින්නවා. ඊට පස්සේ උද්දච්චයේ සමුදය දකින්නවා. කුක්කුච්චයේ සමුදය දකින්න. උද්දච්චයේ නිරෝධය දකින්නවා. කුක්කුච්චයේ නිරෝධය දකින්න. ඔන්න ඊට පස්සේ එයා හරියට මඟ තුල ඒ ආකාරයෙන් නිරෝධගාමිනී පටිපදාව තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා.
එයාට ධම්ම අනුධම්ම පටිපදාව ක්‍රියාත්මක වෙනවා. නිත්‍ය සුඛ අත්ත් ස්වභාවයන් ගැලවෙලා යනවා. තේරුණා නේද? එතනෙමුත් අපිට නතර කරගන්න පුළුවන් අවිජ්ජාවට දෙන ආහාර. තේරුණාද? එහෙනම් එතනදී අනුස්සති වඩලා අවිජ්ජාවට දෙන ආහාර නතර කරන්න පුළුවන්. එතනත් අපට අවස්ථාවක් තියෙනවා නිබ්බහාණය සාක්ෂාත් කරගන්න. සිතේ ඇතිවෙන උද්දච්ච කුක්කුච්ච දැකලා අනුස්සති වඩලා ගලවලා ඉවත් වෙනවා. තේරුණා නේද? මේ ක්‍රියාකාරකම් තුනෙන්ම සිද්ධ වෙනවා සිතේ කිලිටි වීම. කිලිටි වීමක් සිද්ධ වෙනවා. කිලිටි වෙන්න ඒකේ තියෙන රසය වැඩි. දෙයක් කිලිටි වෙනකොට එතන ලබන ආස්වාදය වැඩි. තේරුණා නේද? ඒකනේ මම අර නිතරම කියන්නේ. ලේ ධාතුව පවා අපිරිසිදු වෙනකොට සතෙක්ගේ අපිරිසිදු ලේ ධාතුවකින් මිය ගිය සතෙක්ගේ මස් කනකොට පුදුම රසයක් තියෙනවා. තේරුණා නේද? සතා මැරිච්ච අවස්ථාවෙම ඒ මස් කනකොට රසය එච්චර දැනෙන්නේ නැහැ. මේක අපිරිසිදු වෙනකොට රසය වැඩි. අපට අර ගඳ ගහන හින්දා ඒ මස් කන්න බෑ. දවස් දෙකක් ගියාට පස්සේ. තේරුණාද? නමුත් ඔය බල්ලෝ කබරගොයි ඒගොල්ලෝ කුණු වුණා කියලා අතාරිනවද? අතාරින්නේ නැහැ. එහෙනම් මේ කුණු ස්වභාවයක් ගන්න. කිලිටි වෙච්ච ස්වභාවයක් ගන්න. කිලිටි වෙච්ච ස්වභාවයට අසෘතවත් පුදුජනයා කැමැති. තේරුණාද? එහෙනම් මෙයාගේ චිත්තයත් ඔය ආකාරයෙන් අපිරිසුදු වෙනකොට එයා ඒකට කැමැති. එතකොට ඒ කැමැත්ත තුල යාගේ චිත්තය විකෘතියටපත් කරනවා. ඒකට කියනවා විචිකිච්ඡාව. විඥාන චිත්තේ කිලිටි වූ කැමැත්ත කියලා කියනවා. ඒ කියන්නේ සිත යම්කිසි ආකාරයකට අත්දැකීම් සම්භාරයක් ඥානය විසින් තබාගෙන තියෙනවා. ඥානය වශයෙන් තබාගෙන තියෙනවා. තේරෙනවද? ඒ අත්දැකීම් සම්භාරයම අපි විකෘතියෙන් ගත්ත ඒවා විකෘති වෙලා තියාගන්න ඒවා. තේරෙනවද? සිතේ ස්වභාවය දන්නේ නැහැ නේ. විකෘති වෙච්ච ස්වභාවය තේරෙනවද? හඳුනා ගැනීමක් තමයි යා කරගෙන අතුලාන්තේ තියාගෙන ඉන්නේ. ඒකට කියනවා ඥානය කියලා. තේරෙනවද? ඥානයේ තුල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි යාට හඳුනා ගන්න පුළුවන්. වේදනාවක් ආවත් ඥානය තිබුණොත් විතරයි වේදනාව මොන වේදනාවක් කියලා හඳුනා ගන්න. තේරෙනවද? ඒකයි ඒ තුන් දෙනා එකට යනවා කියලා කියන්නේ. රූප වේදනා සංඥා කියන ස්වභාවය තුළ ඊට පස්සේ සංඥා බවට පත් වෙන්නේ ඥානෙ තියෙනවා නම් සංඥා. හඳුනා ගැනීම තමයි ඥානෙ විසින් සිද්ධ කරන්නේ. තේරුණා නේද? එතකොට ඒ ඥානය හඳුනා ගන්න ආකාරයකින් අතුලාන්තේ තියාගෙන ඉන්නවා. මේක වැරදි දෙයක්, විකෘති දෙයක්. ඒකට කියනවා විඥාන කියලා. තේරුණාද? විකෘති දෙයක් හඳුනා ගැනීම සඳහා යා තැම්පත් කරගෙන ඉන්නවා අතුලාන්තේ. මෙන්න මේ හඳුනා ගැනීම සඳහා යා අත්හදා බලලා තියෙන දෙයක් මීට පෙර මේක විකෘති දෙයක්. හඳුනා ගැනීම දැන ගැනීම ඒ තුල තියෙනවා. ඒකට කියනවා විඥාන කියලා. මෙන්න මේ විකෘති දෙය හරි කියලා හොඳයි කියලා යා දික්ටිගත වෙලයි තියාගෙන ඉන්නවා. මේකට කැමැති. මේකට කැමැත්තෙන් නැවත මේ විකෘතිය තුල ඉන්න හින්දා අපිරිසිදු වෙනවා. මෙයාගේ මොකද්ද අපිරිසිදු වෙන්නේ? චිත්තය එහෙම නැත්නම් ඥාන ස්වභාවය තව තවත් අපිරිසිදු කරගන්නවා. ඒකට කියනවා විඥාන චිත්තය තුල ඇතිවෙන කැමැත්තට විචිකිච්ඡාව කියලා. ඉච්ඡ කියනවා කැමැත්ත. තේරුණා නේද? ඒක අපිට ඇති වෙන්නේ අවසානයේ අර තුනේ ඵලයක් විදිහට වෙන්නත් පුළුවන්. මොකේද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච. තේරුණා නේද?
ඒ හතරම ක්‍රියාවලිය තුල තියෙනවා විචිකිච්ඡ ස්වභාවය. එහෙනම් ඥානය අපිරිසුදු වෙන ස්වභාවය තියෙනවා නේද? එතකොටත් අපිට අපිරිසුදු වෙලා තියෙන අවස්ථාවේ පංචස්කන්ධයේ ස්වરૂපයෙන් අපට දැකලා ඒක බලගෙන්නනකොට ඉවත් කරන්න පුළුවන්. තේරුණා නේද? දැන් විචිකිච්ඡ ස්වභාවයත් අයින් කරන්න පුළුවන්. ඒ විචිකිච්ඡ ස්වභාවයේ මුල්පෙනින්ම අයින් වෙන අවස්ථාවේ තමයි ඥාන ස්වභාවය ප්‍රඥාවට හැරෙන්නේ. තේරුණා නේද? විචිකිච්ඡ ස්වභාවයේ මූලික වශයෙන් ඉවත් වෙනකොට ඥානය ප්‍රඥාව බවට පත් වෙනවා. අන්න විඥාණය විසින් දෙන ආහාර මේ අවස්ථාවේදී ඉවත් කරාන් පස්සේ තේරෙනවද? ඒ ආහාර ඉවත් කරාට පස්සේ එයාගේ ප්‍රඥාව අවදි වීම සිද්ධ වෙනවා. තේරෙනවද? ඒකයි අවපැහැ ගැන්වීම තමයි එතන සිද්ධ වෙන්නේ. නිතරම අපිරිසුදු වීම තමයි සිද්ධ වෙන්නේ. අපිරිසුදු දෙයකට අපිරිසුදු ඕනම දෙයකට කොච්චරනම් අපි මොනවා වුණත් තින්ත හරි පණපවන්න බැලුවොත් පණපවුවට පාට එන්නේ නැහැ නියමිත පාට. අපිරිසුදු රෙද්දකට කොච්චරනම් තින්ත ආලේප කරත් මේ තුල පණ පෙව්වත් ඒකේ નિયમિત පාට ගන්න බෑ. ඒකයි. තේරෙනව නේද? එතකොට එතන ඥාන ස්වභාවයට ඇති වෙනවා. ඊට පස්සේ තමයි මෙයාගේ පළවෙනි මගපලයට පත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා සිද්ධ වෙන්නේ. තේරෙනවද? එතනදී තමයි පළවෙනි මගපලයට පත් වෙන්නට අවශ්‍ය කරුණු කාරණා සිද්ධ වෙන්නේ. තේරෙනවද? එතන ඊට පස්සේ යාගේ සිද්ධ වෙනවා පළවෙනි මගපලයට පත් වීම. තේරෙනවද? එහෙනම් තදංගම වශයෙන් තියෙන මේ කෙලෙස්යන් බුරුල් වීම යා දකින්න පළවෙනි. තේරෙනවද? තදංගම වශයෙන් තියෙන කෙලෙස්යන් බුරුල් වීම යාට පේන්න ගන්නවා. උතනින් එක කෙලෙස්යක් හරි ගැලවිලා යනවත් දකින්නවා. එතන සම්මා දිට්ඨියට පත් වෙනවා. තේරෙනවද? එන්නේ එතන සිද්ධ වෙනවා. ඔය ආකාරයෙන් අපිට මේක පේන්න ගන්නකොට චතු අරිය සත්‍ය තුල එයා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අවිචාවේ ආහාරය එයා එතනින් එහාට දෙනවද? දෙන්නේ නැහැ. එයා එතනින් එහාට අවිචාට ආහාර දෙන්නේ නැහැ. නැවත මේ පැලේ පෝෂණය කරනවද? පෝෂණය කරන්නේ අන්න ඒකයි ස්වභාවය. ඒක අපි දැනගන්න. තේරුණා නේද? ඒක අපි දැනගන්න. එතකොට එතනින් එහාට අපිට ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දන්නේ නැතුවම අපිට ලෝකෝත්තරයේ තුල ඉන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එයාගේ ලෝකෝත්තර ස්වභාවයෙන් ධානය මතුවෙන්න ගන්න. එහෙනම් එයා මූලික වශයෙන් අර පළවෙනි ධානයටපත් වීම සිද්ධ වෙන්නේ අර ටික කරනකොට. තේරෙනවද? එහෙනම් පළවෙනි ධානයටපත් වෙනවා මේ ධානය තුල එයාට විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි. තේරෙනවද? එහෙනම් එයා කාමයෙන් සහ අකුසලයෙන් වෙන්වීමයි මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. තේරෙනවද? පඨම ධානයේදී එහෙනම් කාමයෙන් යම්කිසි ආකාරයක වෙන්නේ අධිෂ්ඨාන ශක්තියක් තුළ සම්මා දිට්ඨියටපත් වෙනකොට සිද්ධ වෙනවා. ඊට පස්සේ ဒုတိ ය ධානයේදී අර පේන්න ගන්න යාට මොනවද? සවිතක්කං සවිචාර. කියන්නේ විතක් විචාර තාම තියෙනවා. ඊට පස්සේ අවිතක්කං අවිතාර ස්වභාවයටපත් වෙනවා. එහෙනම් පඨම ධානයේදී විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං එන තියෙනවා. තාම තියෙනවා විචක්ක විචාර සහිත. ဒုတိ ය ධානයටපත් වීමත් ඊට පස්සේ ඔහොම ක්‍රියාත්මක වෙනකොට අපි කරන්නේ මොකද්ද? චතුාර්ය සත්‍ය අනුව සියලු දේවල් දකින්න. තේරෙනවද? චතුාර්ය සත්‍ය අනුව සියලු දේවල් දකින්නවා කියන්නේම ධම්ම අනුධම්ම පටිපදාව තුල යා නිරත වෙනවා. එහෙනම් අනුස්සති වඩන කෙනෙක් බවට පත් වෙලා දැන් ඉවරයි. ඊට පස්සේ තමයි අර ධාන හතර යාගේ
ඔව් බලගෙන. ඒවට කියනවා සම්මා ධ්‍යාන. ඒ සම්මා ධ්‍යාන බවටපත් වෙන්නේ එන්නේ ආකාරය. එතකොට ဒုတိ ය ධ්‍යානයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? කතාව නතර වෙනවද? කතාව නතර වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර කියන්නේ මොකද්ද? ඔව්. ඔව් අවිතක්ක විචාර. ඔව්. ඔව් ආනපානම තමයි. තේරෙනවද? එතන විතක්ක ਵਿਚාර කියන්නේ තාමත් තියෙනවා. සවිතක්ක කියන තවමත් තියෙනවා. අවිතක්ක බවට පත්. අවිතක්කං අවිචාරං විවේකදම් පේසුකම්. තේරෙනවද? තාම තියෙනවා. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ එයාට හරියට පේන්න ගන්නවා සම්මා වාචාව සිද්ධ වෙන ආකාරය. තේරෙනවද? එතකොට සම්මා වාචාව සිද්ධ වෙන ආකාරය මෙන්න මෙහෙමයි. මිත්‍යා වාචාව මෙන්න මෙහෙමයි. තේරෙනවද? මිච්ඡා වාචාව සම්මා වාචා කියන දෙක වෙන් වෙලා පේන්න ගන්නවා. තේරෙනවද? ඒ ආකාරයෙන් පේන්න ගන්නකොට එතන යා අස්ස පස්ස කිරීම හරියටම ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමයි අර එයා මිච්ඡා වාචාවට යන කතාවලට තිබෙන්නා වූ හේතුව ගලවන. තේරෙනවද? ඊට පස්සේ මෙයාගේ අවිතක්ක අවිචාර ස්වභාවයේදී මෙයාට ක්‍රියාත්මක වෙනවා සිතීම සහ විමිසීම එන රෝන්ද ගැසීම හරියටම කඩලා දාන්න එයාට පුළුවන්. තේරෙනව නේද? එතනදී එයාට සිතෙනවා මේක මෙහෙමයි කියලා එයාට පේන්න ගන්න. තේරෙනවද? එයාගේ චිත්තේ ක්‍රියාත්මක වෙනවා. මේක විතක්කය. මේක සවිතක්ක. මේක අවිතක්ක. කියලා එයාට පේන්න ගන්නවා. අන්න එයාගේ චිත්තය තුළ පේන්න ගන්නවා. එහෙනම් මෙයා එතනින් එයා රෝන්ද ගහන්න යන්න දෙනවද? නැහැ. රෝන්ද ගහන්න යනකට විචාරය කරනවා කියනවා. මේකෙදී එයා නැවත විමස ඉන්නවා නම් එතන විචාරය. තේරුණා නේද? ඒ අවස්ථාවේදී එයා මිත්‍යා ස්වභාවයෙන් වාචාවට යන්න ඕන හේතුව ගලවලා අයින් කරනවා. තේරුණාද? මිච්ඡා වාචා විදියට අපි කතා කරන්නේ යම්කිසි ආකාරයේ වචන ස්වභාවයක්නේ. නමුත් වචන ස්වභාවයෙන් අපිට කියන්න බෑ මේක මිච්ඡා වාචාද නැද්ද කියලා. තේරුණා නේද? කෙනෙකුට යම්කිසි ආකාරයකට බණින්න පුළුවන්. තේරුණාද? මිච්ඡා වාචාවට අයිති වෙන්නේ මොනවද? පරුසා වාචා, විසුනා වාචා, සම්ප්‍රප්පලාප නේද? මුසාවාදත් අයිති වෙනවා. හතරක් තියෙනවා. එතකොට ඔය ටික හඳුන්වා දුන්නට හරියට මේක මිච්ඡා වාචාද නැද්ද කියලා හොයාගන්න බෑ. හරියට මිච්ඡා වාචාද නැද්ද කියලා හොයාගන්න අමාරුයි. මොකද හේතුව? කෙනෙක් ජීවත් වෙනකොට ඒ කෙනා ජීවත් වෙන්නේ ඒ ප්‍රදේශයේ භාෂාව හසුරුවනවා. ඒ ආකාරය. ඒ ප්‍රදේශවලින් ප්‍රදේශවලට පුද්ගලයාගෙන් පුද්ගලයාට භාෂාව හසුරන ආකාරයෙන් අපට කියන්න බෑ මේක මිච්ඡා වාචාවක්ද නැද්ද කියලා. මං කියන එක තේරෙනවද? එතකොට මිච්ඡා වාචාවක්ද නැද්ද කියලා මේ යොදන වචන අනුව නෙමෙයි සිද්ධ වෙන්නේ. වචන කියන්නේ sannivedanaya සඳහා යොදාගත්ත ශබ්ද විතරයි. තේරුණාද? ශබ්ද සංඛ්‍යාත තමයි මේ වචන විදියට අපි අකුරු විදියට හැඩතල වලට යොදලා තියෙන්නේ. මේ වචනය තුල මේ හුවමාරු මේ ක්‍රමය තුල අපිට කියන්න බෑ මේක මිච්ඡාද සම්මාද කියලා. මිච්ඡාව හඳුනා ගත්තොත් එයාට පුළුවන් සම්මා වෙන්න. තේරුණාද?
එහෙනම් මිච්ඡාව හඳුනාගත්තොත් එයාට සම්මා වෙන්න පුළුවන්. මිච්ඡාව කියන්නේ මොකද්ද මේ? චේතනාහම් වික්කවේ කම්මං. එහෙනම් තන චේතනාව අනුවයි මිච්ඡාද සම්මාද කියලා අපට කියන්න පුළුවන් මේ වචනේ. එහෙනම් විතක්ක ਵਿਚාර කියන්නේ කෙලෙසයන් නිපදෙන්නා වූ වචන වල හේතුවත් කිරීම. මම ඊයේ කිව්වනේ අපි අයින් කරන්නේ යම්කිසි දෙයක මූලය මිසක් හටගත්ත දේ නෙමෙයි. හටගත්ත දේ නිරුද්ධ කරන්න දෙයක් නැහැ. නිරුද්ධ වෙනවා. ගෙඩියක් හටගත්තා නම් ඒ ගෙඩිය අපි ආයෙ නිරුද්ධ ඒක අයින් කරලා දාන්න ඕනද නැහැ. ඒක මහා පොළොවට වැටෙනවා. ඒක බලන්න දෙයක් නැහැ. තේරුණාද? දුකක් හටගත්තා නම් ඒ හටගත්ත දුක නිරුද්ධ වෙනවා. වයෝපි ධර්මතාවය සිද්ධ වෙනවා. එහෙනම් හටගත් දුක තුලින් අපි අයින් කරන්නේ දුකේ මූලය. එහෙනම් මෙතනදී ඉවත් කරන්න තියෙන්නේ මෝසාවාද එහෙම නැත්නම් මෝහය තුල සාක්ෂාත් කරන වාද විවාද වලට යෙදෙන මූලයයි අපි අයින් කරන්නේ. ඊයේතර මං කිව්වේ අපි යම්කිසි මැෂින් එකක් දාලා තියෙනවා. ඔය මැෂින් එකේ සද්දේ නිතරම ඇහෙනවා අපට. තේරෙනවද? නිතරම මේ මොකක් හරි තියෙන මැෂින් එක ඇහෙනවා ඉවරයක් නෑ. අහලා පහලා පොඩි එකේ පාඩම් කරන්න ඉන්නවනම් මේ පොඩි එකාට මේක තේරෙන්නේ නැහැ, මේක ඉවර නැහැ, පාඩම් කරන්නත් බෑ. හරි කංකරච්චලයක්. නේද? බලන පොතක් වුණත් තේරෙන්නේ නැහැ අර මැෂින් එකේ සද්ද නිසා. නමුත් මැෂින් එක ඕෆ් කරා කියන්නේ මැෂින් එකේ අවසාන සද්දේ පවා නිරුද්ධ වෙනවද නැද්ද? වැය වෙලා යනවද නැද්ද? වැය වෙනවා. ඒක වැය කරන්න දෙයක් තියනවද? වැය කරන්න දෙයක් නැහැ. වැය ධර්මතාවයේ තුල එක ඵලය හටගෙන තියෙනවා. හටගත්ත ඵලය වය ධර්මතාවයට අයිතිම තමයි. තේරෙනවද? එහෙනම් දැන් මේ ළමයාට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අර සද්දේ නතර කිරීමද නිහඬතාවය. එයාට අවශ්‍ය නිහඬතාවයේ මිතක් සද්දේ නතර කිරීම නෙවෙයි. තේරෙනවද? එහෙනම් පින්වතුනි සද්දයක් ඇහෙනවා නම් සද්දේ නතර කරා කියන්නේ නිහඬතාවයේ මතු වුණා නෙමෙයි. තේරෙනවද? නිහඬතාවයේ ඇති කරගත්තා නෙවෙයි. තිබුණ නිහඬතාවය අපි නැවත ඒ විදිහට තියාගන්න. තේරෙනවද? ඒක තියෙන දෙයක්. නිහඬතාවය කියන එක තියෙන දෙයක්. නිහඬ බව කඩන්නේ කවුද? සද්දය විසින්. ඒක බාහිර පරිසරයෙන් වෙන්න පුළුවන්, අපෙන් වෙන්න පුළුවන්, සත්තුන්ගෙන් වෙන්න පුළුවන්. කාගෙන් හරි මේ තිබෙන්නා වූ නිහඬතාවය අපි කඩලා බිඳලා දානවා සද්දයක් තුලින්. එහෙනම් පින්වතුනි තිබෙන්නා වූ නිහඬතාවයයි මතු කරගන්න ඕන. එන්නේ ආකාරයෙන් නිබ්බාණය කියන එකත් තියෙන දෙයක්. තේරෙනව නේද? නිබ්බාණය කියන එකත් තියෙන දෙයක්. රාග, දේශ, මෝහ වලින් යටපත් වෙලා තියෙන එකයි තියෙන්නේ. තේරෙනව නේද? ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඔන්න ඕක තමයි ධර්මය. එතකොට අපි සද්දේ මූලය හේතුවයි නතර කරන්නේ. සද්දේ නතර කරා කියන්නේ එතනින් එහාට නැවත සද්ද වෙනවද? නැවත සද්දයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මූලය ගැලවුවා සද්දයට හේතුව නතර කරා. නිහඬතාවයේ තියෙන නිහඬතාවයේ ආකාරයෙන්ම පවතිනවා. තේරෙනවද? ඕක දකින්නවා.
ඔය දකිනවා වගේම අපිට විතක්ක ਵਿਚාර පවත්තන ආකාරය ඇතුළාන්තේ එහෙනම් මිච්ඡා වාචා ස්වභාවය දැකලා වචන වැරදි වාචයට යන හේතුව මෝසාවාදයට යන හේතුව ගලවලා ඉවත් වෙනවා මේ අවස්ථාවේදී ဒုတိ ය ධානයේදී. ඒක දකිනවා ඇතුළාන්තයෙන්ම මේ බුද්ධ කෝලහලයත් එක්ක සමහරුන්ට සිද්ධ වෙනවා ඒක. එහෙනම් මෙතන නාම රූප පරිච්ඡේද ඥානෙ Tamanට ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? ඔන්නෝක තමයි ගන්න. ඔය ධර්මතාවය තමයි අපි අවබෝධ කරගන්න ඕන. එතකොට අපිට කොහෙන් ගියත් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ මොනවද? අස්ස පස්ස ආන පාන චතු ආරක්. ඔය හතරයි අපි තුල නිතරම ක්‍රියාත්මක කරන සිතක් බවට පත් කරන්නේ. අපේ මනෝමය ශක්තිය මේ ආකාරයෙන්ම නිතරම ක්‍රියාත්මක වෙනකොට මේ මනෝමය ශක්තිය ඊට පස්සේ චතු අරිය සත්‍ය දකින්න මනෝමය ශක්තිය බවට පත් වෙනවා. තේරුණා නේද? සියලු කරුණු කාරණා මේ විශ්වයේ සිදුවෙන සියලුම ක්‍රියාවලිය අපි දකින්නේ චතු අරිය සත්‍ය ස්වභාවය. තේරුණා නේද? චතු අරිය සත්‍ය. ඒක හැමතැනම අපි අවසානයේම ඇති කරගන්නේ මේ චතු අරිය සත්‍ය ස්වභාවය. තේරුණා නේද? එහෙනම් බුද්ධ ඥාන විස්ස තුල නේද? එතකොට දස බල ඥානය කියලා උතන කතා කරනවා 20 ආකාරයකින් Tamanට බුද්ධ බල ක්‍රියාත්මක වෙන ආකාරය සිද්ධ වෙනවානේ. එතනදී 20 ආකාරයේ අවසානයේට කතා කරන හතර චතුරාර්ය සත්‍ය. කොහෙන් ගියත් චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ වෙන්නේ. විවට්ටය තුලත් එහෙමයි. විවට්ටේ ඥානං පහක් තියෙනවා. අධිපතත්තේ පඥා සංඥා විවට්ටේ ඥානං නානත්තේ පඥා චේතෝ විවට්ටේ ඥානං ඊට පස්සේ අදිඨානේ පඥා චිත්ත විවට්ටේ ඥානං ශුඤ්ඤතේ පඥා ඥානං විවට්ටේ ඥානං වස්සග්ගේ පඥා විමුක්ඛ විවට්ටේ ඥානං තතට්ඨේ පඥා සච්ච විවට්ටේ අන්න. එහෙනම් අන්තිමට තියෙන්නේ චතු අරිය සත්‍යව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ හැමතැනම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ 21 වන පබ්බේ විදිහට දේශනා කරෙත් ඒකමනේ. සත්‍ය අවබෝධය, චතු අරිය සත්‍ය අවබෝධය. තේරුණා නේද? එතන සත්‍ය පබ්බේ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තුල තියෙන්නේ චතු අරිය සත්‍ය අවබෝධය. එතන නිච්ච සුඛ අත්කින ස්වභාවයන් මූලික වශයෙන් පේන්න ගන්නවා. නමුත් තව දුරටත් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාට තියෙනවා මේ අත්ත් ස්වභාවය කඩලා අරහත්ත්වයටපත් වෙන්න ඕන ශක්තිය බලය එතුමාට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට පේනවා පරිචිත්ත විඥාන ඥානය අනුව. ඊට පස්සේ නැවත දේශනා කරනවා මේ අත්ත් භාවය පූර්ණ වශයෙන්ම ගලවලා ඉවත් කරන්න. මොකද්ද දේශනා කරන්නේ? අනත්ත් ලක්කන සූත්‍රය. තේරුණාද? ඊට පස්සේ දේශනා කරන්නේ අනත්ත් ලක්කන සූත්‍රයේ අත්ථභාවය ගලවලා ඉවත් කරලා බිඳලා. මේ දහම තුල කොහෙන් ගියත් අර පේන්න ගන්නවා මෙන්න මේ අත්ථභාවය Taman තුල තියෙනවා නම් මම ලෙස අර ගන්න ස්වභාවය, මගේ ලෙස ගන්න ස්වභාවය, මගේ සන්තකේ තියා ගන්න ස්වභාවය. එන්න ඒ ස්වභාවය දැකලා කඩලා බිඳලා දානකොට ආයි නැවත එතනින් එහාට මම ලෙස මගේ ලෙස මගේ සන්තකේ තියාගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් නිච්ච සුඛ දෙන්නත් එතනදී කැඩෙනවා. ඒක අත්ත් ස්වභාවයේ මුලින්ම ගලවලා දාන්න වචන දෙක තුන යොදාගෙන දාරුචීරිය වෙන අය. දාරුචීරිය වගේ අයට අත්ත් ස්වභාවය ඉක්මනින්ම ගැලවිලා. තේරුණා නේද? අත්ත් ස්වභාවය පූර්ණ වශයෙන්ම ගැලවෙනවා පද හතර තුන. ඒ වගේ මේ ශබ්ද සංඥා තුල ලෝකෝත්තර ශබ්ද සංඥා තුල යම්කිසි බලයක් තියෙනවා. මේ ලෝකෝත්තර ශබ්ද සංඥා අපට ඇහෙනකොට අපේ මේ
මනස විවෘත කරන්න ඕන ශක්තිය කනට දෙනවා. තේරෙනවද? ඊට පස්සේ කනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ මොකද්ද? හෘද වස්තුව. එහෙනම් හදවතේ ක්‍රියාකාරීත්වය එතන හද ඒ කියන්නේ චිත්තය. චිත්තේ විසින් එම සැනින්ම මනෝමය වශයෙන් ඒ තොරතුරු අරන් ගිහිල්ලා දුන්නාට පස්සේ කඩලා බිඳලා දාන්න. තේරුණා නේද? ඔය මොන අවස්ථාවේදී ආයතන පහ තුල ක්‍රියාත්මක වෙනකොට ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහ තුල Tamanට යම්කිසි ආකාරයකට කෙලෙසයක් උප්පත්ති ලබනකොට මෙයාට සිත එහෙම නැත්නම් චිත්තද කාය උදව් කළ යුතුද නැද්ද? උදව් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි ශරීරයත් උදව් කරන්න ඕන. තේරුණා නේද? එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී 54 ආකාරයකට පෙන්වලා දෙනවා එකක් ක්‍රියාත්මක කරනවා. ඇස ක්‍රියාත්මක වෙනකොට ඇස තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඇසට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇස දරාගෙන ඉන්නේ ඇස උසුලාගෙන ඉන්නේ මේ ශරීරය විසින්. තේරෙනවද? ශරීරය විසින් දරාගෙන උසුලාගෙන ඉන්නවා නම් ඇසේ ආකාර 10ක් ක්‍රියාත්මක වෙනවා වගේම ශරීරයේ 10ක් ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ශරීරය හරහා ශරීරය තුලින් හෘද වස්තුවත් ක්‍රියාත්මක වෙනවා. චිත්තය එක්ක කටයුතු කරන්න ඕන වෙනවා. තේරුණාද? එහෙනම් කෙලෙසයක් යනවා කියන එක මේක ලේසි නෑ. දැන් ඔන්න 54 ආකාරයකට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙලෙසයන් මනෝමය කායයට යන විදිහ. ඇහෙන් රූපයක් දැක්කට ඇහි ක්‍රියාවලිය අපි දකින්නේ නෑනේ. ඇහි තියෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න මුලින්ම පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ ඇහි නිර්මාණය වෙලා තියෙන ආකාරය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජ. ඔන්න 4. ඔය 4 ඔය 8. ඔය 8 විතරක් තියෙන්න පුළුවන් මලමිණියකට උනත්. තේරෙනවද? මලමිණියකට උනත් තියෙන්න පුළුවන් ඇහි ඔය 4. නමුත් පෙනීම ඇති කරන්නේ කවුද? පෙනීම ඇති කරන්නේ ඇසේ තියනවා කර්ණිකාව ඇතුළට ගියාම කහලපේ. තේරෙනවද? ඔය විදිහට පෙන්නනවා අවසානයේ ඇසට ඒකට කියනවා චක්කු ප්‍රසාදේ. ප්‍රසාද රූපයක් තිබෙනවා. ඇස විතරක් තිබුණාට මදි චක්කු ප්‍රසාද රූපයක් ක්‍රියාත්මක වෙන්න ඕන. චක්කු ප්‍රසාද රූපය ක්‍රියාත්මක කරවන්නේ කවුද? ජීවිතේට. අන්න 10 දෙනා. ඇහැ තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඇහැ විතරක් තිබුණොත් ඇහැ විතරමයි. තේරුණාද? එහෙනම් ඇහැ විතරමයි තියෙන්නේ. ඇහැට උදව් කරනවා කවුද? චක්කු ප්‍රසාද රූපය කියලා එකක්. ඒකට තල්ලුව දෙනවා ජීවිත ඉන්ද්‍රිය. හරිනේ? එහෙනම් ඇහැ වැටෙන්නේ නැතුව තියෙන්නේ කොහොමද? ඔව් ඒක කර්මය අනුව ශරීර කූඩුවේ සම්බන්ධයක් තියෙනවා. එතනත් ශරීර කූඩුවත් ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඇහැ ක්‍රියාත්මක කරනවා නම් ඒ ස්නායු පද්ධතියට දෙන්න ශක්තිය. තේරෙනවද? ඒ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ශරීර කූඩුවට එතන කියන කාය ප්‍රසාදයක් එතන තියෙනවා 10 ආකාරය. එතනක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සුද්ධාෂ්ටක. ඒකට එකතු වෙනවා කාය ප්‍රසාද රූපය ඊට පස්සේ ජීවිතේ. ඔන්න එතන ශරීරයත් ක්‍රියාත්මක. එහෙනම් ශරීරය ඇහැ ක්‍රියාත්මක කරන්න සම්බන්ධ වීමේ තුල 20 ආකාරයක් තියෙනවද නැද්ද? 20 ආකාරයක්. ඒ 20 ආකාරයෙන් නැවත පෙන්නලා දෙනවා. එහෙම වැඩන්නේ. සිතටත් මෙයා දෙන්න ඕන හදවත හෘද රූපය. තේරෙනවද? එහෙනම් හෘද වස්තුවට
සංඥා පද්ධතිය ලබා ගන්න ඕන. හෘද වස්තුවත් විවෘතව ඉන්න ඕන. ඇහෙන් දෙන රූපේ ස්වභාවය හඳුනා ගන්න. එයා ඒක පිළිගන්න. එහෙනම් හෘද වස්තු ආශ්‍රිතවත් ක්‍රියාත්මක වෙනවා 10 ආකාර. තේරුණා නේද? 10 ආකාරයකට ක්‍රියාත්මක ඔන්න ඔය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට හෘද වස්තුවටත් උදව් කරනවා ජීවිත ඉන්ද්‍රියයි හෘද ප්‍රසාද රූපය. තේරුණාද? ඔය විදිහට ගත්තම ඊට අමතරව ඉතුද වශයෙන් සිද්ධ වෙනවා. කර්මජ වශයෙන් සිද්ධ වෙනවා. ඔය විදිහට ගත්තම එදා ඉතුද රූප 8ක් සිද්ධ වෙනවා. කර්මජ රූප වෙනම සිද්ධ වෙනවා. කර්මයේ ඊට පස්සේ චිත්තේ ක්‍රියාකාරීත්වයත් වෙනම පෙන්නලා දීලා ඔය ආකාරයෙන් 54 ආකාරයකින් තමයි මේක ඇහැ ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. තේරෙනවද? කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි. ඔතන ඔහොම බලනකොට අපට පේනවද මම ලෙස ගන්න දෙයක්? මගේ ලෙස ගන්න දෙයක් පේනවද? මගේ සන්තකේ තියාගන්න. ඊට පස්සේ මේක මනසට ගිහිල්ලා තොරතුරු සම්භාරය ලබා දීලා එතනින් එහාට තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ. අරන් යන තොරතුරු මනස විසින් ඔන්න සංසන්දනය කරන මේකට මේක හරියනවා මේකට මේක හරියනවා මේ අන්න මනෝමය කාය ක්‍රියාත්මක. ඔන්න ඔය ක්‍රියාවලිය තුළ කෙලෙසයක් හට ගන්න පුළුවන්. ඔය ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඔය ක්‍රියාවලිය සිද්ධ වුණාට අපට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැහැ. ඔය ක්‍රියාවලිය තුළ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් මතු වෙනවා නම් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. නැවත මනෝමය කායේ තැම්පත් කරගන්න. තේරෙනවද? මනෝමය කායේ තැම්පත් වෙන්නේ අඳුරු ස්වභාවයෙන්, කිලිටි ස්වභාවයෙන් නම් ඒක අපට ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. පිරිසිදු ස්වභාවයෙන් පිරිසිදු කරගන්න ආකාරයෙන් එයා තියාගන්න ඒවා ටිකුත් තියෙනවා. තේරෙනවද? ඒවා තමයි ආශ්‍රය කරන්නේ. මනෝමය කාය පිරිසිදු කරගන්න ඕන දැනුම් පද්ධතියක් එයා ළඟ තියෙනවා. බණ අහලා අමතක කරොත් බණ අහලා මේක අමතක කරොත් මේක සතර අනුස්සතිත් අමතක වුණොත් ප්‍රශ්නයක් නෑ යාට. තේරෙනවද? මනෝමය කායේ තැම්පත් වීම තුළ එයා මතක ශක්තියක් විදිහට තැම්පත් කිරීම ප්‍රශ්නයක් නැහැ. කෙලෙසයක් විදිහට කිලිටි ස්වභාවයෙන් තැම්පත් කරොත් තමයි මනෝමය කාය තුළ අපි ප්‍රශ්නයක් කරගන්නේ. එහෙනම් අපට අවශ්‍ය දේවල් ටික ඇතුළට ගන්න වෙනවා. අනවශ්‍ය ටික ඉවත් කරන්න අවශ්‍ය දේවල් වල දැනුම් පද්ධතිය අපට ඕන වෙනවා. තේරෙනවද? සමහර අවස්ථාවල සමහර විට ඔයාලට මටත් ඇහිලා තියෙන දේවල් ඔය මතකය ඕනේ මතකය අයින් කරලා දාන්න. එහෙමත් කියන අවස්ථා තියෙනවනේ. ඕවා ඔළුවේ තිබ්බා කියලා වැඩක් නැහැ. නමුත් දැනගත යුතු දේ අපට දැනගන්න ඕන ඥානතෝ පස්සතෝ කරන්න ඒ ටික අවශ්‍ය වෙනවා. තේරෙනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් මේක දහම කොච්චර ශ්‍රවණය කරත් ඒකනාට මේ ශ්‍රවණ උපචාරය තුලිමුයි දහම අවබෝධ කරගන්න වෙන්නේ. ඇයි? දවසින් දවස මගඵලයට එන සෝතාපට්ටි අංග 4මයි අවශ්‍ය වෙන්නේ. තේරුණා නේද? වෙන මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. සෝතාපන්න තත්ත්වයටපත් වෙන්නටත් අවශ්‍ය වෙන්නේ සෝතාපට්ටි අංග 4. සකදාගාමි තත්ත්වයටපත් වෙන්නටත් ඕන වෙන්නේ සෝතාපට්ටි අංග 4. අනාගාමී තත්ත්වයටපත් වෙන්න ඕනේ වෙන්නේ සෝතාපට්ටි අංග 4. එහෙනම් අපට ශ්‍රවණය අවශ්‍ය වෙනවා. දැනගන්න වෙනවා බාහිර. එහෙනම් මේවා මතකයක් තියෙන්නත් ඕන. තමන්ගේ ස්වභාවය හඳුනා ගන්න. ඒ දහමේ තියෙන දහම් කරුණු කාරණා විග්‍රහ කරගන්න වෙනවද නැද්ද? වෙනවා. එන්නේ අනුව අපි ඒවා යම්කිසි ආකාරයක අවශ්‍ය ප්‍රමාණයෙන් තියාගත යුතුයි. තේරුණා නේද? තමන් ඒ ක්‍රියාත්මක කරන තමන් තුළ ඉන්නකොට
ඒක අවශ්‍ය කෙනා එයි. මේ බුද්ධ ශාසනය තුල ණය ගන්නදනුව තියෙනවා නම් ඒ කෙනා ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන. ඒ කෙනාගේ පුබ්බේත කත පුඤ්ඤතාව ඊට පස්සේ බල ගැන්වෙනවා එතනින්. ඒකයි පුබ්බේත කත පුඤ්ඤතාව කියන්නේ. මේ මීට පෙර සංසාරයේ කරපු ඒවා නෙමෙයි. ඒවත් තියෙනවා. ඒවා පමණක් නෙමෙයි. එහෙනම් මේ මොහොතේ මේ මම ධර්මාසනයට වාඩි වෙන මොහොතේ ඉඳන් මේ දක්වා සිද්ධ කරේ මොකද්ද? ඒ පුබ්බේත කත පුඤ්ඤතාවයි බලගන්නේ. වචනයක් පාසා මොහොතක් පාසා තමන්ට ක්‍රියාත්මක වෙන්නේ දහම තුල ඉන්න කෙනෙක් නම් පුබ්බේත කත පුඤ්ඤතා. ඒක පෙර જાතියකට දාන්න දෙයක් නැහැ. තේරුණානේ? ඒවා අපි අවබෝධ කරගන්න ඕන. ඒවා අපි දැනගන්න ඕන. එහෙනම් දැනගත්තොත් තමයි එයාට පුළුවන් වෙන්නේ ඒ දවසින් දවස තමන්ගේ පුබ්බේත කත පුඤ්ඤතාව බලගන්න. වර්ධනය කරගන්න. නේද? එහෙනම් තමන්ගේ ඇතුළාන්තය පිරිසිදු වෙන ස්වභාවයකින් තමයි මේ පුබ්බේත කත පුඤ්ඤතාවේ ක්‍රියාත්මක විය යුත්තේ. අන්න ඒක අපි තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් මේ ධහම අපට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට තමයි අපි ඒ තියෙන ධර්මතා ටික හරියටම දැකගෙන දැනගෙන දැක ගන්න පුළුවන් කෙනෙක් බවට පත්. ඒකයි. දැන දැක ගන්නවා ධහම කියන්නේ ඒකයි. දැනගන්නවා කියන එක තුල තියෙන්නේ සෝතාපට්ටි අංග හතරෙන් දෙකයි. දැනගන්නවා කියන එක තුල තියෙන්නේ සෝතාපට්ටි අංග හතරෙන් දෙකයි. පළවෙනි දෙක. දැක ගැනීම තුල තියෙන්නේ. හතරම එකතුවක් තුල දැක ගන්නකොට එයාට සිද්ධ වෙනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපද. තේරෙනව නේද? ඒ ක්‍රියාත්මක. දැක ගැනීම තුල අර ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඔන්නෝක තමයි ධර්මතාවය. ඔය ආකාරයෙන් අපිට මේ ක්‍රියාත්මක වෙනකොට තමයි හරියටම මේ තමන් සෝත් ආපන්න බවට පත් වුණා කියලා තමන්ගේ අවබෝධය තමන්ටම සිද්ධ වෙනවා. එතකොට සෝතාපන්න තත්වයට පත් වෙනවා කියන්නේ රාග, දේශ, මෝහ කය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. එහෙම නැත්නම් අනුසය ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීල අබ්බත, පරාමාස කියන තුන ඉවත් වෙනවා. එහෙනම් 10 දෙනෙක් ඉන්නවා සංසාරයට බඳින්න ඕන ලණු දාගෙන සම්බන්ධ කරලා යා කරලා. තේරෙනවද? ලණුවකින් හරි වැලකින් හරි මොකකින් හරි යා කරනවනේ. සම්බන්ධ කරනවනේ. එහෙනම් තියෙනවා දස ආකාරයක ඈඳුතු බැමි. තේරෙනවද? ඒ ඈඳුතු බැමි වලින් තුනක් මුලින්ම කැඩෙනවා. තුනක් කැඩුනා නම් අර වාහනයක් පාරට දැම්මට පස්සේ වාහනේ රෝද තුනක් ගැලුණා වගේ 10ක් තියෙන රෝද 10ක් තියෙන වාහනයක රෝද තුනක් ගැලුණාට පස්සේ එතනින් එහාට වාහනේ යන්න බෑනේ. තේරෙනවද? ඊට පස්සේ ඒ වගේ තමයි ටික දුරක් යනවා වාහනේ ගිහිල්ලා වාහනේ නතර වෙන්න ඕන විදිහට නතර වෙනවා. එහෙනම් මේ සම්බන්ධතා තුන ඈඳුතු තුන මුලින් රෝද තුන ගලවන්න. රෝද තුන ගලවන්න ඕන අපිට තියෙන ආයුධ තමයි මොනවද? රාගක්කය, දේසක්කය, මෝහක්ක කියන ඒ ක්‍රියාකාරකම සිද්ධ කරන්න ඕන අනුස්සති වඩන. අනුස්සති වැඩිම යන ක්‍රියාවලිය තුලිමුයි අපි අර රෝද තුන ගැලවෙන පියවරට යන්නේ. එහෙනම් රෝද ගලවන්න බෑ ඒ පිළිවෙතට අනුව නැත්තම්. ඉස්සල්ලා නට්ටක බුරුල් කරන්න ඕන. නේද? එකපාරම රෝදේ ගලවන්න ගියොත් මොකද්ද වෙන්නේ? ගලවන්න බෑනේ, ඩැමේජ් වෙනවානේ, මෙයා වෙහෙසටපත් වෙනවානේ. ඒ වගේ එහෙනම් ඒ ආකාරයෙන්
ඒ අවශ්‍ය උපකරණ ටික අපට හුරු වෙන්න ඕන. ඒ ආයුධ ටික අපට හුරු වෙන්න ඕන. ඊට පස්සේ තමයි ක්‍රමවේදය දන්නේ. හරියට ආයුධ පරිහරණය කරන්න අපිට පුරුදු වුණා නම් මේ අනුස්සතිය පුරුදු වුණා නම් එයාට ඉබේම අර සංසාරයට බැඳෙන ඈඳුතු තුන ගැලවෙන්න ගන්න. තේරෙනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අනුසයක්ඛ්‍යා හෝ ආස්වාක්ඛ්‍යා සංයෝජනා පහියන්ති. එහෙනම් අනුසය ඉවත් කරනකොට තමයි ආසව ඉවත් වීම සිද්ධ වෙන්නේ. නැත්නම් සංයෝජන ඉවත් වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ අනුසය ඉවත් කිරීම. තේරෙනවද? අනුසය ඉවත් කිරීම අපිට සිද්ධ කරන්න අනු අස්සති වඩන්න වෙනවා. එහෙනම් අනුසය ඇතිවෙන ආකාරය, කෙලෙසයන් ඇතිවෙන ආකාරය කාණ්ඩ තුනකට පෙන්නනවා. රාග වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන්. නමුත් කෙලෙසයන් ගත්තම කෙලෙස් ස්වභාවයන් අනන්තයි අප්‍රමාණයි. මේ කෙලෙසයන් එකින් එකකට අනුස්සති දේශනා කරන්න ගියා නම් අපිට ඕවා මතක හිටින්න පුළුවන්ද? බෑ. ඇතිවෙන කෙලෙසයන් ස්වභාවය රාගය තුල තියෙනවා ආදරය, ආලය, ප්‍රේමය, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවානේ රාගය තුල. එහෙනම් ඇලෙන ස්වභාවයන් අනන්තයි අප්‍රමාණයි. ඔය රාගයේ ස්වභාවයන් රාගයේ ස්වභාවයන් එකින් එකට අනුස්සති එක ගානේ උන්වහන්සේ දේශනා කරන්න ගියා නම් ජීවිතාන්තයේ ගත්වාම උන්වහන්සේට ඒ අනුස්සති ටික දේශනා කරලා ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරම් කෙලෙසයන් තියෙනවා. ඒ කෙලෙසයන් වල මූලික හැඩයන් අරගෙන රාග, දේශ, මෝහ කියලා කොටස් තුනකට කඩලා බෙදලා පෙන්නනවා. එතනින් එහාට ඒ කොටස් තුන පමණක් හඳුනා ගන්න බැරි අයට, ඒ කොටස් තුන පමණක් ඉවත් කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට විශේෂයෙන්ම ඒ කෙනාගේ ස්වභාවය දැකලා ඒ පරිචිත්ත විඥාන ඥානය තුලින් උන්වහන්සේට පුළුවන් වෙනවා ඒට අදාළ කමඨහනක් අනුව අනුස්සතියක් දේශනා කරන්න. ඒකයි චුල්ලපන්තක හාමුදුරුවන් ස්වාමීන් වහන්සේට ඒ රජෝහරණම් කියන වචනය තුල අන්තර්ගත වෙලා තියෙන ඒ චතුවර්ය සත්‍ය, එනම් අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය ඒ ආකාරයෙන් අතුලාන්තයේ දේශනා කරලා තියෙනවා. අපට ඔතන තියෙන රජෝහරණම් කියන වචනයක් විතරයි. නමුත් ඕකේ දේශනා විච්ච දේශනා සමහර ඒවා නැහැ. ඕකේ අන්තර්ගතයේ ඔයිට වඩා මහා ගැඹුරු දෙනකින් උන්වහන්සේට දේශනා වෙන්න ඇති. තේරෙනව නේද? එහෙනම් ඔය සමහරලාට මාතෘකාව පමණයි උතන තියෙන්නේ. ඔව් මේ දේශනාවක් තියෙන රජෝහරණ. දැන් අපි දැනගත්ත හින්දා රජෝහරණම් කියන්නේ මේකයි රජස් මෙහෙම හරණය කරනවා මෙහෙම ඒක දන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අර සුදු රෙදි කෑල්ල දීලා උන්වහන්සේට මේ රජෝහරණම් කියන එකේ අර්ථය අපිත් මුලින් අඳුනාගත්තා වගේ දැනගත්තා වගේ පෙන්නලා දීලා කෙලස් ඉවත් වෙන ආකාරයට තේරෙනවද? දහම අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ආකාරයට දේශනා කරන්න ඇති. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ ඒ කෙලස් පොදියේ ගැලවිලා ඉවත් වෙලා ගියේ. එතකොට අපිට සමහර සූත්‍ර මේ කාලේ අහන්න ලැබෙන්නේ. නමුත් අවශ්‍ය ටික තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 20 තුල දේශනා කරපු සමහර සූත්‍ර නැහැ. තේරුණා නේද? ඒ කියන්නේ එතකොට අර ධර්ම භාණ්ඩාගාරික ඇතුළු ධර්මයට විතරක් නෙමෙයි විනයට ඒ වගේ අභිධර්ම ඔය ඔක්කොටම වෙන් කරා බුදුරජාණන් වහන්සේ තනතුරු දුන්නා කියලා කියනවා. මේකට වෙන් කරේ අවුරුදු 20කට පස්සේ. විශේෂයෙන් විනය දේශනා කරේ අවුරුදු 20කට පස්සේ අර සුදින්න කියන ස්වාමින් වහන්සේගේ නොමනා හැසිරීම නිසා. ඊට පස්සේ ඒත් එක්කම අනිත් තනතුරු ටිකක් දෙන්න එතනින් එහාට බුද්ධ ශාසනය තුල ත්‍රිවිධ ශාසනයේ පැවැත්ම සඳහා උන්වහන්සේ මේ තනතුරු ටික දීලා ධර්ම දේශනා කිරීම එතනින් එහාට පිළිවෙලකට ත්‍රිපිටකය තුල අන්තර්ගත වුණා. තේරුණා නේද? මුල් ටික නැහැ. මුල් ටික නන්ද කුමාරයාට දේශනා කරපු ධර්ම දේශනා ඒවා නැහැ.
ඉතින් ඒ වගේ දේවල් වල සමහර විට ලොකු අන්තර්ගත තියෙන්නේ. ඉතින් රාහුලෝවාදයේ තුල රාහුල කුමාරයාට ඒ දේශනා කරපු එක තියෙනවා. තේරුණා නේද? ඒක පස්සේ ආපහු ආනන්ද හාමුදුරුවොත් එක්ක දේශනා කරලා මොනවා හරි එතනදී ඊට පස්සේ ලිඛිත දේශනාවක් බවට පත් වුණා. අවශ්‍ය ටික ලිඛිත දේශනා බවට නැවත උන්වහන්සේ දේශනා ඒ කියන්නේ අවුරුදු 20න් පස්සේ දේශනා කරා මීට පෙර දේශනා කරුවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය පවා නැවත දේශනා කරානේ උන්වහන්සේ. එතකොට මුල් සූත්‍රයේම නැවත ඒ ආකාරයෙන්ම දේශනා වෙනවා උන්වහන්සේ. දේශනා වුණාට පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක ඊට පස්සේ ලේඛනගත කියන්නේ මේ වාචනා මාර්ගයෙන් තමන්ගේ බාණක පරම්පරාව තුනට යන්න ඕන ආකාරයට උන්වහන්සේ කටපාඩමෙන් හරි මතකයෙන් හරි තියාගෙන හිටියා. ඒක තමයි සිද්ධ. එතකොට ඒ කාලේ අවුරුදු 20ක් ගියාට පස්සේ සමහර කියන්නේ ගොඩාක් සූත්‍ර ගොඩක් දේවල් ලිඛිත වුණා. ඊට පෙර දේවල් තමයි අපිට අහන්න දකින්න කියන්නේ අමාරු නැත්තේ. ඒ දේශනා වෙන්න ඇති සූත්‍ර කොහොමද 12000 15000ක් වගේ දේශනා වෙන්නේ. එතකොට සූත්‍ර 17505ක් දැනට තියෙනවා. බුද්ධක නිකාය අරනම්. අනිත් ඔක්කොම සූත්‍ර 17505ක් තියෙනවා. ඒ තුල තියෙන සූත්‍ර වලින් කිහිපයක් අරගෙනයි අපි දැන් ඔය මූලික හැඩතලයේ මේ අනුස්සති වඩන ආකාරය, දහමෙන් ගන්න ඕන ඒ පෝෂණය ගත යුතු ආකාරය, ඒ අනුව නිබ්බාණය සාක්ෂාත් කරගත යුතු ආකාරය දේශනා කරන්නේ. ඒ ටික ඒ කියන්නේ මේ දහම තුල තියෙනවනේ. වචනයක් ගත්තත්, શબ્දයක් ගත්තත්, පදයක් ගත්තත් ඒ තුල තියෙනවා අත්ත් ස්වභාවය, තමන්ගේ ස්වභාවය කඩලා යන ස්වභාවයක් තියෙනවා. එන ධර්මතාවයේ දකින්න ස්වභාවයක් තියෙනවා. ඒ තුල නිරුක්තිය තියෙනවා. ශබ්ද වශයෙන් තියෙනවා අර්ථය. ඊට පස්සේ පද වශයෙන් තියෙනවා. තේරුණාද? අක්ෂර වශයෙන් තියෙනවා. ওই විදිහට තියෙනවා. දැන් රජ කියලා ගත්තොත් එතනදී ජනතාව රංජනය කරනවා. එහෙනම් එතන තියෙන අක්ෂර නිරුක්තිය. හැමතැනටම අක්ෂර නිරුක්ති දාන්න බෑ. පද නිරුක්තිත් තියෙනවා. පද අර්ථත් තියෙනවා. අක්ෂර අර්ථත් තියෙනවා. එතන අක්ෂර අර්ථය නිරුක්තිය දෙකම තියෙනවා. තේරුණා නේද? එතකොට සම්පූර්ණ සූත්‍රයේමත් තියෙන අර්ථය අවසානයේ මේකේ හරය තියෙන සූත්‍රයේ අවසාන වල. එහෙමත් තියෙනවා. එක එක ආකාරයෙන් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙකුට, ධර්ම තුල ඉන්න කෙනෙකුට මොන ආකාරයකින් හරි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. අවශ්‍ය ටික තියෙනවා. උන්වහන්සේගේ ධර්ම විවිධ ආකාරයෙන් පේන්න ගන්නවා. ඒ සූම් වල පේනකොට ඒ කෙනාට ඕනම පදයක් ගත්තා, ඕනම වචනයක් ගත්තා. තේරෙනවද? ඒ වගේ හරය පේනවා එයාගේ ස්වභාවය. ඒ වගේ අර්ථය පේනවා ඒ ස්වභාවය. ධර්මතාවය පේනවා. ඒ ධම්මතාවය දකින්නකොට එයාට චතුරාර්ය සත්‍ය එතන අවබෝධයට පත් වෙන ආකාරයෙන් පේනවා. අනිච්ච දුක්ඛ අනාත්ත තමන්ගේ බලගන්නන ආකාරයට පේනවා. ඔන්න. එන්නේ විවිධ ආකාරයෙන් මේ ධහම අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ තැන් වලට ඒ ස්ථාන වලට ඒගොල්ලෝ යනකොට. එතකොට ඒ කෙනාගේ මේ මගපලයන් එකින් එක මතුවෙන ඒ කියන්නේ බලගෙන්නනකොට Tamanට මගපලයන් වලටපත් වෙනකොට Tamanට අවබෝධ වෙනවා පෙර තිබූ තත්වයන් ටිකින් ටික වෙනස් වෙලා. ඒ කියන්නේ ඔය සත්ත බොජ්ජංග පවා තව තවත් කලින් තිබුණු ආකාරයට නෙමෙයි ඊට පස්සේ ඒවා බලගන්නේ. තේරෙනවද? ඊට වඩා පිරිසුදු තත්වෙන් යාට මේ ක්‍රියාත්මක වෙනවා. එන්නේ එහෙම ධර්මතාවය සිද්ධ. ඒ අනුව අපට මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා තමන්ට ඒ ධහම ඇහෙනකොට විවිධ ආකාර. ඒකයි අරහතුන් වහන්සේලා එකතු වෙලා සමහර ධම්ම සාකච්ඡා කරනවා. ඒ කෙනා දැක්ක ආකාරය ඒ කෙනා පෙන්නලා දෙනවා. ඒ ආකාරයෙන් පෙන්නලා දෙනවා. ඒ කියන්නේ මම අර කලිමුත් කියන්නේ ති හේතුක උප්පත්තිය ලැබපු ඒ කෙනා එක ආකාරයෙන් මේක දකින්න. නමුත් දකින්න එකම දේ. ඒගොල්ලන්ට පේන්නේ අවසානයේ කොහෙන් ගියත් චතුරාර්ය සත්‍ය පේනවා. අනිච්ච දුක්ඛ අනාත්ත අවබෝධ වෙනවා. ඕක තමයි මේ ධර්මයේ තියෙන මූලික හැඩතලයන් 7. ඔය හැඩතලයන් 7 අපිට බලගන්නලා ක්‍රියාත්මක වෙන තැනටපත් වෙනවා. තේරෙනවද? ඒකයි මේ ධර්මයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් අපිට කරන්න තියෙන්නේ රාගක්ඛය, දේසක්ඛය, මෝහක්
කරන්න. එතකොට නිබ්බාණය සාක්ෂාත් වෙනවා. ඕන ආකාරයෙන් දේශනාවනත් කවන්න Tamanට ඒක පේන්න ඕනේ. තේරුණා. හොඳයි. අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ සෑම සියලු දෙනාටම යථා භූත ඥානෙ පසක් කොටම අවබෝධ වෙලා මේ දහම තුල තමන් යම්කිසි මගපලයකට පත් වෙලා තිබේ නම් මේ මගපලයේ තව තවත් ඉදිරියට යන්න අවශ්‍ය මගපලයන් පූර්ණත්වයට පත් වෙන්නටත් ඒ වගේම මගපල ලබන්නට ඉන්න අයට ඒ මගපලයන් වලට පත් වෙන්නට අවශ්‍ය කරුණු කරන තමා තුළින්ම බලගැන්වෙන්නට මේ කරගත්තා වූ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා උපකාර වේවා උපනිශ්‍රේම වේවා කියලා සාදුකාරය